ඔයගොල්ලෝ දන්නවා ඇති පිටරටවල වල Verizon කියලා කම්පැනියක් තියෙනවා. මේක සාමාන්‍යයෙන් ඩයලොග් මොබිටෙල් වගේ ටෙලිකමියුනිකේෂන් ප්‍රොවයිඩර් කෙනෙක්. මෙන්න මේ Verizon කම්පැනියේ ඉන්න ෆෝන් ඔපරේටර් කෙනෙක්ට කෝල් එකක් එනවා. මේ කෝල් එකෙන් කතා කරන්නේ ෆීල්ඩ් ටෙක්නීෂියන් කෙනෙක්. ඒ කියන්නේ ගෙවල් වලට ගිහිල්ලා ඒගොල්ලන්ගේ කනෙක්ෂන් වල ප්‍රශ්න විසඳලා දෙන ෆීල්ඩ් එකේ ඉන්න ටෙක්නීෂියන්. මේ ටෙක්නීෂියන්ට ඕන වෙනවා එයා හම්බෙන්න යන ක්ලයන්ට්ගේ විස්තර ටිකක් දැනගන්න. එයාට කන්ටැක්ට් කරගන්න විදියක් නැහැ. ඒකින්ද එයාට මේ ෆෝන් ඔපරේටර් හරහා ඩීටේල් ටිකක් ඕන වෙනවා. එයා හම්බෙන්න යන ක්ලයන්ට්. එතකොට මේ වගේ ඩීටේල් ඉල්ලද්දි සාමාන්‍ය නෝමල් ප්‍රොසීඩියර් එක තමයි අදාළ එම්ප්ලොයි එයාගේ අනන්‍යතාවය තහවුරු කරන්න ඕනේ. දැන් මේ ෆීල්ඩ් ඔෆිසර්ටත් ඒ වගේ අනන්‍යතාවය තහවුරු කරන්න වෙනවා. ඒකින්ද එයාගේ එම්ප්ලොයි ID එක සහ අදාළ ඩීටේල් දීලා එයාගේ අනන්‍යතාවය තහවුරු කරනවා. ඊට පස්සේ මේ Verizon එකේ ඉන්න ෆෝන් ඔපරේටර් එයාට අදාළ ඩීටේල් ටික දෙනවා. හරියට කස්ටමර් account number එක, email address එක, backup pin එක, client ගේ bank account එකේ අන්තිම ඩිජිට් 4. ඒ කියන්නේ අන්තිම character 4. මේ ඩීටේල් අවශ්‍යයි එයාට ෆෝන් එකේ settings reset කරන්න. ඒ වගේ අදාළ ටෙක්නිකල් වැඩ කටයුතුට මෙයාට ඒ ඩීටේල් අවශ්‍ය නිසා ෆෝන් ඔපරේටර් මේ ටෙක්නීෂියන්ට මේ ඩීටේල් ටික දෙනවා. ඊට පස්සේ ඔහම විනාඩි කිහිපයක් ගියා. AOL කියන කම්පැනියට කෝල් එකක් එනවා. මේ කතා කරන පුද්ගලයාගේ නම ජෝන් බර්ඩන්. එයා කියනවා එයාගේ account එකට එයාට log වෙන්න විදිහක් නැහැ කියලා. ඒකින්ද එයාට password එක reset කරගන්න ඕන වෙලා තියෙනවා. ඊට පස්සේ AOL කම්පැනියේ ෆෝන් ඔපරේටර් එයාගේ ඩීටේල් ටික ඉල්ලනවා. ක්ලයන්ට් ජෝන් බර්ඩන් ඉල්ලන ඩීටේල් ටික එයා දෙනවා. හරියට අපි ඩයලොග් එකට කෝල් කරනවා වගේ. කෝල් කරද්දී ඔයාගේ ID නම්බර් එක ඉල්ලනවා. ඒ වගේ කන්ෆර්ම් කරගන්න විශේෂ ඩීටේල් ටිකක් ඉල්ලනවා. ඊට පස්සේ මෙයා මේ ඩීටේල් ටික AOL කම්පැනියේ ෆෝන් ඔපරේටර් දෙනවා. විනාඩි කිහිපයකට පස්සේ එයාගේ පාස්වර්ඩ් එක රීසෙට් කරනවා. ඔයාලට තේරෙන්න ඇති මෙතන පැටර්න් එකක් තියෙනවා. අර මුලින් කතා කරපු Verizon එකේ ටෙක්නීෂියන් ඇත්තටම Verizon එකේ එම්ප්ලොයි කෙනෙක් නෙමෙයි. මෙයා මේ දේවල් කරේ ජෝන් බර්ඩන් කියන පුද්ගලයාගේ ඩීටේල් ටික Verizon එකෙන් අරගෙන AOL එකට දීලා ඒකේ පාස්වර්ඩ් එක රීසෙට් කරගන්න. මෙන්න මේ මෙතඩ් එකට කියන්නේ social engineering කියලා. අන්න ඒකයි කොච්චර සිකුව පාස්වර්ඩ් එකක් ඔයගොල්ලෝ යූස් කරත් පාස්වර්ඩ් එක ක්‍රැක් කරගන්න තියෙන එකම weak point එක අපිමයි කියන එක. මම මොකද මේ ජෝන් බර්ඩන් කියන පොර ගැනම කතා කරේ. මොකද ජෝන් බර්ඩන් කියන්නේ CIA එකේ ඩිරෙක්ටර් කෙනෙක්. මෙන්න මේ ජෝන් බර්ඩන් හැක් කරපු කට්ටිය නිකන් ඉස්කෝලේ යන කොල්ලෝ ටික. මගේ නම ඩිලාන් චාමර. මගේ නම ලහිරු. ඇත්තටම අපි මේ යූස් කරන පාස්වර්ඩ් එක සිකියුර්ද? අද එක්සයිට් පොඩ්කාස්ට් එකේ. හරි. අද අපි පොඩ්කාස්ට් එක කතා කරන්න යන්නේ හැකර්ගේ පැත්තේ. ඒ කියන්නේ හැකර්ගේ පැත්තෙන් කතා කරපුවාම ඔයගොල්ලන්ට ලේසි ඒකට කවුන්ටර් මෙෂර්ස්. ඒ කියන්නේ ඔයගොල්ලන්ට ඒකට විරුද්ධව ඔයගොල්ලන්ගේ පාස්වර්ඩ් එක හැක් කරන්න බැරි වෙන්න ඔයගොල්ලන්ට කොහොමද මේකෙන් බේරෙන්නේ කියලා ඔයගොල්ලන්ට අදහසක් ගන්න පුළුවන් වෙයි. අපි මේ අද කතා කරන්න යන පර්ස්පෙක්ටිව් එක. අදත් අපි කලින් කිව්වා වගේ ලහිරු ඉන්නවා අපිත් එක්ක. හරි ලහිරු අපි කියමු බලන්න මුලින්ම දැන් සාමාන්‍යයෙන් අපි හැකර් කෙනෙක් කියලා හිතලා අපි මුලින්ම වික්ටිම් ඒ කියන්නේ අපි ගොදුරට ලක් කෙනෙක් කෙනා. ඒ කියන්නේ පාස්වර්ඩ් එක හැක් වෙන පුද්ගලයාට කොහොමද මුලින්ම හැකර් එයාගේ පැත්තෙන් එයා මොනවාද කරන්න යන්නේ මුලින්ම එයා කරන ස්ටෙප් මොනවාද කියලා අපි නිකන් කතා කරගෙන යමු. මුලින්ම අපි කතා කරමු ඔතෙන්ටිකේට් කරන්නේ කොහොමද? හරියටම මේ හැකර් කොහොමද ඒ යූසර් කියලාම සිස්ටම් එකට පෙන්වන්නේ කියලා පොඩ්ඩක් නිකන් කතා කරගෙන යමු. ඊට පස්සේ තව පොයින්ට් එකක් තියෙනවා අපි එකින් එක ඉස්සරහට යමු. අපි මුලින්ම කතා කරපුවා මොකද්ද පාස්වර්ඩ් එකක් කියන්නේ කියලා. ඔව්. පාස්වර්ඩ් එක කියන්නේ සිංහල භාෂාවෙන් හරියට කියන මුරපදය. ඒ කියන්නේ වචනයක් විදිහට තමයි අපි කතා කරන්නේ. ඒ කියන්නේ ගොඩක් තැන්වල කතා කරන්නේ අකුරු 8කට 6කට 8කට අතර කැරක්ටර් සෙට් එකක්. අපිට පුළුවන් පාවිච්චි කරන්න නම්බර් එකක් කැපිටල් සිම්පල් අකුරු කලවම් කරලා ඔය විදිහට දාන්න පුළුවන්. ඒක තමයි පාස්වර්ඩ් එකක් කියලා කියන්නේ. ඒක නයි ඉතින් හැමෝම දන්නවනේ. හැමෝම දන්නවා ඒක පාස්වර්ඩ් එකක් කියන්නේ මොකක්ද කියලා. හරි. ඒක ඒ වුණාට ඒකේ තියෙනවා අපි හිතන්න නැති වුණාට බිලියන 60ක පොසිබිලිටිස් තියෙනවා අපිට පාවිච්චි කරන්න. ඔව්. අපි ඒ වුණාට දැන් ගොඩක් කට්ටිය පාවිච්චි කරන්නේ
1 2 3 4 නැත්තම් පාස්වර්ඩ්. ඕක තමයි පාවිච්චි කරන්නේ. දැන් ඉතින් වෙබ්සයිට් වල නම් ඉතින් ඒක දාන්න ගියාම කියනවා මේක සිකියුරිටි මැදදී මීට වඩා හොඳ එක පාවිච්චි කරන්න. ගොඩාක් අය ලොග් වෙන්න ගියාට පස්සේ කියනවනේ මේක පාස්වර්ඩ් එක වීක් කියලා. අනිවාර්යෙන් හැමෝම දැකලා තින්නේ ඒක. ඒක අනිවාර්යෙන් දැකලා තියෙනවා. හරි. පාස්වර්ඩ් එකෙන් ඇත්තටම කරන්නේ ඔයා කවුද කියලා ඒ වෙබ්සයිට් එක මොකක් හරි සර්විස් එක එයා හරියටම ඔයා කවුද කියලා අඳුරගන්න එක තමයි එතනින් කරන්නේ. ඒක අපි තව පොඩි දෙයක් කියමු. අපි දැන් කොහොමද පාස්වර්ඩ් එකක් අපි නිකන් ක්‍රියේට් කරපුවාම ඒක ඩේටාබේස් එකේ ස්ටෝර් වෙන්නේ කොහොමද? එතකොට අපි මේ පැත්තට හැෂින් පැත්තට යන් එහෙම. දැන් අපි MySQL වගේ ඩේටාබේස් එකක් ගත්තොත් එහෙම ඩේටාබේස් එකේ ටයිප් එකක් තියෙනවා පාස්වර්ඩ් කියලා. නේද? දැන් අපි එතකොට නැත්තම් normal database එකට ඒක save කරනකොට ගහන්නේ password කියලා text file එකක් දැම්මොත් එහෙම දැන් ඔයා password එක ගහපු එක තමයි අනිත් එක ඒ විදිහටම save වෙලා තියෙනවා text file එක. කවුරු හරි database එක බැලුවොත් ඒ උඩින් ඉඳන් පල්ලෙහාට ලස්සනට password ටික පේන්න තියෙනවා. ඒ කියන්නේ ඒකම අරගෙන ඔයාලට log වෙන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. කවුරු හරි එක්කෙනෙක් දැන් company ඇතුළේ එක්කෙනෙක් වුණාම අරගෙන උනත් එයාට මේ password ටික අරගෙන බලන්න පුළුවන්. හරි. බෙතන්දි පාවිච්චි මේ ඕක ඒක ප්‍රශ්නයක් කනෙන්ද හැෂින් කියන දේ පාවිච්චි වෙනවා. හැෂින් කියන එක පාවිච්චි කරනකොට එතකොට කරන්නේ අපි කියමු පාස්වර්ඩ් එක 1 2 3 4 කියලා. ඒ පාස්වර්ඩ් එක හැෂින් ඇල්ගොරිතම් එකකින් අපි කියමු SHA1 SHA3 ඒ විදිහට තියෙන MD5 සාම්පල් එකක් විදිහට. ඒ වගේ එකකින් යවුවට පස්සේ සමහර විට කැරක්ටර් 4 තියෙන එකත් 128ක් කැරක්ටර් තියෙන විදිහකට කෝඩ්ඩයක් වගේ දිග කෝඩ්ඩයක් හැද. ඔය කියන්නේ ඒකේ කැරක්ටර්ස් ගාන සහ සයිස් එක කොච්චර ඡේදයක් දැම්මත් එක සමානයි. අන්න හරි. ඒ වගේම දැන් ඔයා 1 2 3 4 දැම්මත් මම 1 2 3 4 දැම්මත් ඒ වෙන්නේ එකම හැෂ් එක තමයි. එකම හැෂ් එක තමයි. ඒක තමයි. ඒ කියන්නේ යුනික් සිග්නේචර් එකක් වගේ හැදෙනවා. එතකොට ඒ දෙක තමයි මැච් කරන්නේ. හැබැයි ඔයා දැන් සමහර විට හිතෙන්න පුළුවන් එතකොට පාස්වර්ඩ් එක වෙනුවට හැෂ් එක ගහලා ලොග් වෙන්න පුළුවන් නේ. එහෙම බෑ. මොකද එතකොට වෙන්නේ හැෂ් එකත් තව ආපහු හැෂ් වෙනවා. හැෂ් වෙලා ඒ දෙක තමයි මැච් කරලා ඩේටාබේස් එකත් එක්ක බලන්න ඔයා හරියට මේ යූසර්ද කියලා. ඒ හින්දා හරියට ඔයාගේ normal password එක ගවුවට පස්සේ ඒක හැෂ් වෙලා ඒක මැච් කරනවා ඩේටාබේස් එකේ තියෙන හැෂ් අර කෝඩ් එකත් එක්ක දෙක සමානද කියලා. ඊට පස්සේ තමයි ඔයාට permission හම්බෙන්නේ log වෙන්න. හරි. එතකොට දැන් ඔහොම පර්මිෂන් ගන්න දැන් ඕන කෙනෙක්ට දැන් පාස්වර්ඩ් එක වගේ ගෙස් කරන්න පුළුවන් නේ. ඔව්. අපි හිතමු දැන් කොහොම හරි ගෙස් කරා වගේ පාස්වර්ඩ් එක. ගෙස් කරලා ඉවර වෙලා එයාට පුළුවන් අපි හිතමු Facebook කියලා. පාස්වර්ඩ් එක ගෙස් කර හැම තප්පරේම පාස්වර්ඩ් එක පාස්වර්ඩ් එක ගහ චෙක් කරනවා. ඔය විදිහට රිපීටඩ් ඇටෙම්ප්ට්ස් කරනවා 500ක් විතර. ඒ විනාඩියක් දෙකක් ඇතුළත. ඒක වැඩේ ඉස්සර කරන්න පුළුවන්කම තිබුණා. ඒකට කියන්නේ brute force කියලා. ඒ කියන්නේ ඉස් ගොඩක් wifi hack කරන කට්ටියම දන්නවා ඇති. ඔය මම දැක්ක app එකම දාගෙන කට්ටිය කරනවා. ඒ කියන්නේ password ගොඩාක් තියෙනවා. text format එකේ. ඒක අරකට දානවා check කරනවා. දානවා check කරනවා. දානවා check. දැන් ඕක කරන්න බෑ. ඔව්. ඒ කියන්නේ ඒගොල්ලෝ password ගොඩක් තියෙනවා කියන්නේ ඒගොල්ලන්ගේ table තියෙනවා. කියන්නේ ලෝකෙමයි පාවිච්චි කරපු users ලාගේ ඔය hack වලින් ඒ වගේ මේ වගේ breach වෙච්ච ටේබල් තියෙනවා. ඒවත් එක්ක තමයි එයා කම්පෙයාර් කරලා බලන්නේ මේ කොහමද කියන්නේ අපි කියමු දැන් සාමාන්‍යයෙන් දැන් ගොඩක් කට්ටිය ඒක ජෙනරලි ඒ කියන්නේ ඔක සාමාන්‍ය වෙනවනේ මේ ලයිරු මේ කියන්නේ සාමාන්‍යයෙන් එකම යූසර් නේම් එක ඒ කියන්නේ sorry එකම පාස්වර්ඩ් එක දෙතුන් සැරේ යූස් කරන්න පුළුවන් හින්දා රිපීට් වෙන අවස්ථා තියෙන හින්දා මේගොල්ලෝ ඔය ටෙරාබයිට් ගණන් ටෙක්ස්ට් ෆයිල් හිතන්න ටෙරාබයිට් ගණන් ටෙක්ස්ට් ෆයිල් කියලා එච්චර කීවර්ඩ් තියෙන ටේබල් තියෙනවා ඒගොල්ලන්ගේ. ඒගොල්ලෝ මැච් කර බලනවා මේකට හරියන පාස්වර්ඩ් තියෙනවද කියලා. ඒ ටෙක්ස්ට් ෆයිල් උත් ඒක කම්ප්‍රෙස් කරලා ඒක ගානට එෆිෂන්ට් විදියට සර්ච් කරන්න පුළුවන් විදියට තමයි හදලා තියෙන්නේ. ඒ හින්දා brute force කියන එක සාමාන්‍යයෙන් normal පුද්ගලයෙක්ට උනත් කාන්න පුළුවන් ලොකු හැකින් දැනුමක් තියෙන්න අවශ්‍ය නැහැ නේද? ඔව් එහෙම ඕනේ දැන් ඔයාට උනත් ඒ කියන්නේ සාමාන්‍ය normal කෙනෙක්ට උනත් පාස්වර්ඩ් එක දන්නේ නැත්නම් අපි Windows වල log වෙන්න බැරි වුණත් අපි පාස්වර්ඩ් එක එකම මතක නැතුණ අපි 10 වතාවක් 15 වතාවක් ඉස්සර ගහන්න පුළුවන් වුණා. Windows 10 වලදී නම් ටිකක් අමාරුයි. ඔව්. Android phone එකේ ගහන්න අමාරුයි. දැන් lock වෙනවා. Apple වල lock වෙනවා. දැන් සමහර වෙලාවට විනාඩිය ඊට පස්සේ තප්පර තප්පර 30 විනාඩිය ඔය විදිහට පැය භාගෙ දවස ඔය විදිහට වැඩි වෙලා අවුරුදු 200 ගණක් වැඩි වෙන වෙලාවලුත් මම දැකලා තියෙනවා ඉන්ටර්නෙට් එකේ දාලා තියෙනවා. ඒ පාස්වර්ඩ් එක ගහන්න බැරිව වැරදුනා.
ඒකන ඒ වැඩ කරන්න බෑ ඒක කරන්න පුළුවන් තැන්තින වයිෆයි රවටර වගේ වන කරන්න පුළුවන් තාම ඇච්චර නෑ ඒත් දැන් සාමාන්‍ය කැරක්ට හයක් අටත් තියෙන තැනකුණත් පොසිබල් පාසට් තියනවා මිලියන 60 බිලියන 60 මිලියන් නෙවේ බිලියන 60 බිලියනයක් කියන මිලියන 1000ක් ලක්ෂ 10 අපි ටේබල් ජාතිය තියෙනවා කියලා දන්නවා ඒ පාස්වර්ඩ් ටෙක්ස්ට් එකේ පාස්වර්ඩ් එක තියෙන එක තියෙනවා එහෙම ටේබල් ජාතියක් තියෙනවා අපි ඉස්සරහට කතා කරනකොට ඕක තව දියුණු වෙනවා ටේබල් එක ඉස්සරහට ඊට පස්සේ දැන් ඔය ඉස්සරම තිබ්බ ඔය normal text file එක සේව් වෙන එක ඒගොල්ලෝ හිතුවා ඊට පස්සේ අපි කලින් කිව්වා වගේ hash විදියට සේව් කරන්න ඒක තමයි දැන් ඔය දැන් යන ට්‍රෙන්ඩ් එක ඒ කියන්නේ දැන් ඒක තමයි යූස් කරන්නේ ඔයගොල්ලෝ database එකේ සේව් කරන normal password එක නෙමෙයි කියන්නේ normal password එක text එකක් විදියට නෙමෙයි ඒක යූස් කරන්නේ hash කෝඩ් එකක් විදියට. දැන් මේ hash කෝඩ් එක ක්‍රැක් කරන්න ඒගොල්ලෝ පොඩ්ඩක් ඒගොල්ලන්ගේ අර ටේබල් එක පොඩ්ඩක් වැඩි දියුණු කරලා තිනවා. ඒගොල්ලෝ කරන්නේ ඒගොල්ලන්ට අර ටේබල් වල හම්බෙන normal text file එක hash කරනවා. එතකොට අර කෝඩ් එක එනවනේ. ඊට පස්සේ ඒගොල්ලෝ දැන් ටේබල් එකේ තියන් ඉන්නේ hash කෝඩ් set එක. එතකොට ඒගොල්ලෝ කරන්නේ මේ hash කෝඩ් එක අර database එකෙන් කොහේ හරි leak වෙච්ච hash කෝඩ් එකට match කරලා බලනවා match එකක් තියනවාද කියලා. ඊට පස්සේ ඒකට අදාළ normal text character තියෙන password එක ඒගොල්ලෝ යූස් කරනවා ඔයගොල්ලන්ගේ account එකට log වෙන්න සහ hack කරලා ඔයගොල්ලන්ගේ detail ඒවා ගන්න. අපි දැන් ඔන්න උදාහරණයක් විදිහට කතා කරොත් හරි data breach එකක් වෙනවා ලොකු site එකක්. අපි කියන්නේ මොකද්ද site එක කියලා. මොකක් හරි site එකක්. ඔව් Sony එක කියමුකෝ Sony එක කොහොමත් උනානේ. Sony එක උනානේ. හරි ඒකේ දැන් තියෙනවා පාස්වර්ඩ් තියෙන යූසර් නේම් එකට පාස්වර්ඩ් එක තියෙන පාස්වර්ඩ් එක සේව් කරලා තියෙන වෙබ්සයිට් එකක් තියෙන මේ ටේබල් එකක් හම්බෙන. ඒ ටේබල් එකේ තියෙනවා ඔක්කොම හැෂ් කරපු උඩින් ඉඳලා පල්ලෙහාට යන ගම්ම account ලක්ෂ ගානක හැෂ් පාස්වර්ඩ් එක තියෙනවා. ඔව්. යූසර්ස්ලා දෙන්නෙක් එකම පාස්වර්ඩ් එක යූස් කරලා තිබුණොත් එතෙන්දී එකම හැෂ් එක එකමයි. තේරුණාද? ඔව්. දැන් ඔයත් 1 2 3 4 ගහලා මාත් 1 2 3 4 ගහලා තිබුණොත් අපි දෙන්නගේ එකම තමයි. අර හැකර්ස්ලා කරන්නේ අර කරගත්තා. හැෂ් එක අරගත්තා. ඊට පස්සේ අරගොල්ලෝ ගාව තියෙනවා X පාස්වර්ඩ් එක. එක එක ඇල්ගොරිතම් වලට හැෂ් කරපුවා. දැන් අපි කියමු AES වලට ඇල්ගොරිතම් කරාම එකක් එන්නේ. ඔව් MD5 වලට එහෙම එක එක ඇල්ගොරිතම් තියෙනවා. ඔව්. ඒ විදිහට කරාම තව එකක් එන්නේ. ඔය විදිහට එක එක තියෙනවා MD5 ඔය විදිහට ඒවට දාපුවාම එක එක ඒවා එන්නේ. මේකට ටෙක්ස්ට් එකට මේගොල්ලෝ එක එක කොලම් තියාගෙන ඉන්නවා ඒ වගේ. එතකොට මේක පාස්වර්ඩ් දෙකක් එක වගේ නම් අරයට හොයාගන්න ලේසි කොයිකද මෙයාගේ ටෙක්ස්ට් එක කියලා. එතකොට ඔය යූසර් නේම් එකක් දන්නවනම් ගොඩක් වෙලාවට යූසර් නේම් එක යූස් කරලා තියෙන වාගේ ඊමේල් එක නම් එහෙම. එතකොට ඊමේල් එක සාමාන්‍යයෙන් දැන් අපි මේකත් කියමු ඊමේල් එක කාගේ හරි හැක් කරගත්තා කියන්නේ ඊට පස්සේ ඔක්කොටම ඇක්සස් තියනවා කියන එක තමයි. Facebook එකට තියෙනවා වෙන මොන හරි account වලට Twitter Instagram YouTube ඕන එකකට එයාට ඒ ඊමේල් එක අදාළ තියෙන account වලට access තියෙනවා. මොකද එයාට password එක reset කරන්න පුළුවන් ඉන්නේ ඒ ඊමේල් එක හරහා. ඔව් ඒ කියන්නේ අපේ key chain එක වගේ තමයි. ඒ හින්දා අපි recommend කරනවා නේද ඊමේල් එකට මේ දන්නේම නැති මොකක් හරි දිග password එකක් ගහන්න. ඊමේල් එක තමයි වැඩිම පරිසම් කරගන්න ඕන. ගොඩක් වෙලාවට පාවිච්චි ගොඩාක්ම වෙලාවට ඕන දෙකට log වෙන්න ගමම අහන්න Google account එකනේ. ඒක තමයි ඔයා වැඩිම පරිසම් කරගන්න ඕන account එක. අනිත් ඒවටත් වැඩිය. ඔව්. අපි දැන් encryption කතා කරානේ. මොනවද එන්ක්‍රිප්ෂන් කියලා කට්ටිය කල්පනා කරලා ඉතින් ඔව් ඒක තමයි පොඩ්ඩක් අපි ඒ ගැන පැහැදිලි කරලා දෙමු. එන්ක්‍රිප්ෂන් මුලින්ම පාවිච්චි කරේ කවුද මේ අපේ සීසර්. ඔව් සීසර් සයිපර් කෙනෙක් කෙනා අහලා තියෙනවද? දන්නවා. ඉස්සරම පාවිච්චි කරේ. ඒ කියන්නේ ABCD ඒ කියලා අකුරු ටික ඔක්කොම ලියාගෙන යනවා ඉලක්ක 9ත් එක්කම කෙලවරට එනකම්. ඊට පස්සේ ABC අතෑරලා C අකුරට යටින් ලියාගෙන යනවා ආයි ABC ඒ පිළිවෙලට එක ඉල්ල 9ට යනකම්. එතකොට ඉලක්කම් 3ක් ඉස්සරහින් තමයි හැම වෙලේම තියෙන්නේ ලියන වචනේ. ඒ කියන්නේ එක අකුරු 3ක් ඉස්සරහින්. දැන් ඒ වෙනුවට හැම වෙලේම තියෙන්නේ 9 ඉලක්ක. එතකොට ආපස්සට කරකිලා එනවනේ. ඒ වෙනුවට තියෙන්නේ 7. ඒකද එහෙම නැත්නම් වෙන විදිහකට ආයි W එකේ ආයි ඒ දාන්න පුළුවන්. ඔහොම. ඒ විදිහට පාවිච්චි කරලා ඒ කියන්නේ සීසර විතරයි දන්නේ කොයි අද මොන ඉලක්කෙන්ද සයිෆර් වෙලා එන්නේ කියලා. එයාට විතරයි ඒක කියවන්න පුළුවන්. ඔය ඔන්න විදිහට තමයි මේ පටන් ගත්තේ මුලින්ම එන්ක්‍රිප්ෂන්. ඊට පස්සේ එක එක විදිහ ආවා. දැන් අන්තිමට ඇවිල්ලා තියෙනවා එකක් තියෙනවා දැන් ඔය වෙබ්සයිට් වල නම් පාවිච්චි වෙන්නේ one directional encryption කියනවා. ඒක තමයි මම කිව්වේ දැන් කොයි එක්කෙනා පාවිච්චි එකම පාස්වර්ඩ් එක ගැහුවොත් එන්නේ එකම හැෂ් එක. එකම හැෂ් එක. ඔව්. අන්න එතෙන්දී ප්‍රශ්නයක් ඇති වෙනවා දැන් account වලට දැන් ඉස්සර නම් ප්‍රශ්නයක් වුණේ නැහැ. ඉතින් ගොඩාක් තිබුණේ නැහැ නේ. දැන් අපිට අපේ දැන් අපි කවුරු හරි normal පුද්ගලයෙක් ගත්තොත් එහෙම account මොන වෙබ්සයිට් එකකට ගියත් log වෙන්න. මොන වෙබ්සයිට් එකකට ගියත් account එකක් හදන්න නැහැ කියනවා. එතකොට දැන් අපිට password
100ක් මතක තියාගෙන ඉන්නවා කියන කරන්න පුළුවන් වැඩක්ද? බෑනේ ඒක ඇත්ත. බෑනේ. අපි ගොඩක් වෙලාවට කරන්නේ ඒක ට්‍රෙන්ඩ් එකක් ඒ කියන්නේ මොකක් හරි අපි ක්‍රමයක් හදාගෙන ඉන්නවා මේකට හදන්න මේ જાති පාස්වර්ඩ් එක මේකට දෙන්න මේ જાති පාස්වර්ඩ් එක. නැත්තම් ගොඩක් අය කරන්නේ හැම එකටම එකම පාස්වර්ඩ් එක තමයි දෙන්නේ. දානවා. ඔව්. ඒක නම් ගොඩක් භයානක වැඩක්. දැන් කවුරු හරි එක්කෙනෙක් ඔය පාස්වර්ඩ් එක කොහෙදී හරි ඔෆිස් එකේදී පාස්වර්ඩ් එක ඔයා ලියලා තියෙනවා කොලේක ලියලා ඉවරලා ගොඩක් අය කරන්නේ දාලා තියෙනවා කීබෝඩ් එක යට තියලා තියෙනවා. ඇත්ත කීබෝඩ් එක ඇත්තටම කීබෝඩ් එක යට තියලා තියෙනවා. දැන් ගොඩක් කට්ටිය කරන වැඩි. ඒ සමහරට ඒ පාස්වර්ඩ් එක වෙන්න පුළුවන් ඔයා යූස් කරන්නේ ඔයාගේ Gmail එකට. ඔව්. එතකොට ඔක්කොටම ඇක්සස් තියෙනවා. ඊට පස්සේ වාටි කම්පැනිය තියෙන රිස්ක් එක ඔයාගේ account තියෙන රිස්ක් එක මොන වගේ දෙයක් වෙයිද කියලා හිතා ගන්න අමාරුයි නේද? ඔව් ඒක තමයි. හරි. ඔව් දැන් අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරපු හින්දා මේ අපි අර මේ password generators password save කරන ඔය එක එක software තියෙනවානේ අපි ඒ ගැනත් කතා කරමු. one password last pass අන්න ඒ වගේ පොඩ්ඩක් කතා. one pass එකයි last pass එකයි නේද? මම හැබැයි ඉස්සර පාවිච්චි කරලා තියෙනවා last pass. ඒක ඇත්තටම හොඳයි. ඔව්. ඒ වුණාට මම නම් මොකද හිතන්නේ? එහෙම රෙකමන්ඩ් කරන්න අමාරුයි නේද? ඒක හැක් වුණා නේද? ඒක දැන් ගොඩ අවුරුද්දකට දෙකකට කලින් කිට්ටුව හැක් වුණා. ඒක තමයි. හැබැයි ඒකේ තියෙන එන්ක්‍රිප්ෂන් එහෙම පොඩ්ඩක් හොඳ ස්ටෑන්ඩඩ් එක තියෙනවා කියලා ගොඩක් කට්ටිය කියලා තියෙනවා. ඔව්. ඉන්ක්‍රිප්ෂන් එක දැන් අපි කතා කරමු ඊළඟට හැක් වුණාට පස්සේ අපි දැන් කතා කරමු ඒවයි කොහොමද වැඩ කරන්නේ කියලා. සර්විසස් වල ඒගොල්ලෝ කරන්නේ දැන් අපිට මාස්ටර් පාස්වර්ඩ් එකක් දෙන්න. ඒ කියන්නේ ඒකට ලොග් වෙන්න පාස්වර්ඩ් එකක් දෙනවා. ඒ කියන්නේ එක පාස්වර්ඩ් එකයි වාගේ ඔක්කොම පාස්වර්ඩ් වලට. ඔව් පාස්වර්ඩ් වලට ඔක්කොම එක. ඒක තමයි one password last pass කියලා ඒගොල්ලෝ කියන්නේ ඒකයි. හරි. ඒකේ තියෙනවා දැන් ඔයාගේ මොකක් හරි account එකකට log වෙන්න ගියාම ඒකේ අපිට browser එකට extension එකක් download කරන්න ඕනේ. එතකොට අපි කොහෙට හරි log වෙන්න යනකොට එයා බලනවා මෙතෙන්ට මේක. එයා username එක හදලා වෙලා එයා password එක generate කරලා ඒක අපිට save කරගන්න දෙනවා. ඔව්. ගොඩක් වෙලාට එයා auto password එක generate කරලා දෙනවා. ගොඩාක් characters 16ක් 18ක් කොහොම තියෙන ලොකු password එකක් random password එකක් generate කරලා දෙනවා. අන්න ඒක හොඳයි නේද අපිට මේ password එක හොඳ password එකක් generate කරගන්න save කරන්න කෙසේ වෙතත්. අන්න හරි. හොඳ password එකක් generate කරගන්න එක හොඳයි. ඔව් ඔව්. ඒත් දැන් ඔයා නිකමට හිතන්න දැන් අර දැන් අපි විනාඩි 2-3 කලින් අපි travel කතා කරා. ඔව්. ඒගොල්ලන්ගේ සයිට් එක හැක් වුණා. ඔව් ඔව්. ඒගොල්ලන්ගේ database එක නැතුව ඒගොල්ලන්ගේ code එක හැක් වුණා කියන්නකෝ. එතකොට ඒගොල්ලෝ මොකක් හරි algorithm එකකින් නෙවෙයිද අරක generate කරලා දෙන්නේ. code එක generate කරලා දෙන්නේ අපිට password එක වෙනුවට password එක generate කරලා දෙන algorithm එක තියෙනවානේ. ඔව් ඔව් ඔව්. ඒගොල්ලෝ ඒ algorithm එක මේ code එකේ තියෙනවානේ. ඒක දැනගත්තොත් මොකෝ වෙන්නේ hackers-ලා. එතකොට අපේ password එක generate වෙන විදිහක් දන්නවා. ඔව් ඔව්. auto generate වෙන password එකනේ. ඔව් ඔව්. එතකොට යාට මේ reverse engineer කරන්න පුළුවන් නේද? බලන් ගියාම කොහෙද අවුල් නැත්තේ නේද? ඔව් ඒක ඇත්ත. අපි දැන් මේ Google වලට බැල බැල ඉන්නවා ඒක secure නෑ කියලා අරම කොහොම එකක් තිබ්බත් ප්‍රශ්නේ තියෙන්නේ මිනිහා අතේ නේද? user අතේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මේ ඒක ගැන කිව්ව හින්දා salting ගැන පොඩ්ඩක් කියන්න ඕනේ කියලා හිතුවා. salting කියන්නේ මොකද්ද? ඒ අර password hashing ගැන කතා කරපු එකත් එක්කම පොඩ්ඩක් කියමු. දැන් මුලින්ම තියෙනවා testable જાතිය. ඔව්. password එක බලාගන්න brute force වලට use කරා. ඊට පස්සේ ඉස්සරහට ආව password ඒකේ තියෙනවා ඔයාගේ ඔක්කොම ඩික්ෂනරි තියෙන වචන ටික අරගෙන ඒවා පළවෙනි අකුර කැපිටල් කරලා ඒ අකුර O අකුරු 0 කරනවා. ඊට පස්සේ E අකුරු 3 ඉලක්කම කරනවා. ඒක ඇඩ් කරනවා. සිම්පල් ඒ අකුර. ඒ විදිහට ඒ හැකර්ස්ලා යූස් කරන ක්‍රම තමයි. දැන් normal අපි password එක හදාගෙන ගියත් ඒක යූස් කරනවානේ. word එකේ අන්තිමට එකතු කරන 1 2 3 4 ඊට පස්සේ නැත්තම් මොකක් හරි නම්බර් එකක් ඩොලර් සයින් එක S එක වෙනකොට යූස් කරනවා. ඇල්ෆානියුමරික් කැරක්ටර්ස් තියෙන ස්පේස් මානම් ඔය තියෙන කැරක්ටර්ස් ඔය විදිහට හදනවා 10 මිලියන් වර්ඩ් ලිස්ට් එක. වර්ඩ් ලිස්ට් එක කියන්නේ ටේබල් එක. Table password එක. guess කරලා. password guess කරන. ඒක ඊට පස්සේ එක එක ඒවාට කන්වර්ට් කරනවා. AES හරි ඔය තියෙන ඒවාට කන්වර්ට් කරනවා. එහෙම තියලත් දැන් password එක දැන් කවුරු හරි දාර සෝනිලාගේ එක අරගත්තා. ඔව්. ඒ වුණාට අරකට මැච් වෙන්නේ නැහැ. කොයි password එක බැලුවත්. ඒගොල්ලෝ ඒ වෙනුවට ඒගොල්ලන්ගේම සෝනිලා කරලා තියෙන්නේ ඒගොල්ලන්ට ඒ වෙනුවට අපි දැන් හැෂ් කරන්න කලින් ඒක පිටිපස්සට හරි ඉස්සරහට හරි මොකක් හරි රැන්ඩම් කැරක්ටර් සෙට් එකක් ඇඩ් කරනවා. security එක වැඩි කරන්න. security එක වැඩි කරන්න. එතකොට දැන් password 1 2 3 වුණත් 1 2 3 4 වුණත් ඇඩ් කරන රැන්ඩම් කැරක්ටර් සෙට් එක යුනික් නම් අපි දැන් 1 2 3 4 වෙනුවට අපි ඇඩ් කරනගෙන ABC ABC ඇඩ් කරොත් එහෙම 1 2 3 4 වලට සම්පූර්ණයෙන්ම වෙනස් හැෂ් එකක් තමයි ජෙනරේට් වෙන්නේ. ඒ වුණාට එයා දිගටම යූස් කරන්නේ ABC නම් අර ආයි තව කවුරු 1 2 3 යූස් කරොත් එහෙන්නේ ABC ම අර හැෂ් එකම තමයි ජෙනරේට් වෙන්නේ.
ගොඩාක්ම වෙබ්සයිට් වල කරන්නේ ගැන සල්ටිං වලට යස් කරන මෙකනිසම් එක කාලෙන් කාලට වෙනස් කරන ඒකන අලුත් අප්ඩේටෙන් අප්ඩේට් එකට වෙනස් කරන එනත්තන් දවසකට අද යස් කරන කනවේ ඊළඟ දවස යස් කරන්න හෙට යස් කරන්න වෙන එකක් එතකොට යස කෙනෙක් කරක හැක්කරත් එයාද එයාට කවුරගෙන හැකර කෙනෙක් හැක්කරත් යාට හරිටම හොයාගන්න බෑ මේ මොකක්ද හිල්ල තියෙන කියලා එකන පාසොඩ්ඩ මොකක්ද කියලා අරක හැක් අප රිවස් ඉජිනීරින් කරත් කොයිකද පාසොඩ්ඩ කියලා හොයාගන්න බැරි සයිස එකක් තින්නේ ඇයි මොනවගේ කැරක්ට සෙට් එකක් ඉස්සරහට හරි පිටිපසට ඇඩ් කළ ඒක හොඳ මෙෂ එක එතවට අපිට ඒක හැක් කරන්න බැයිද ගැන් සෝල්ටිං කරලා දන එක දැන් සෝනි කේසිකන් කතා කරමු සෝනි කේසකේදී ඒගොල වෙබ්සයිට් එක විතරක් එක අපන් එවල් කතා කර ගොල සෝස්කෝට් එකත් හැක්කල තිබුණන් සම්පූර්ණ සයිට් එක මේ ගැන්න ඒගොල දන්නවතකොට කොහමද සෝල්ටිං වෙන්න කියලා සෝල්ටිං වෙන්න කියලා අරිරහ ෝල්ටිං වෙන්න කොහොම කියල දන්නවන ඉතින් ඉස්සරහට හරි පිටවසට කර ඇත්කන කාල අනිවාරෙන් දන්නවන් ඒක හැම පාසඩ්ඩකෙම තින් එකම සෝල්ටිං කරක්ට සෙට්ට කනම් මේ එක පාසඩ්ඩ කරගත්තත් හරින වැඩි මේක තම සෝල්ටිං කරක්ට සෙට්ට මේක බලාගන්න පුළුව ඒ විදිහට ඇල්ගොරිදම යස් කරොත්යම් පුළුව ඕක දැන් ගොඩක් බදැන් අපි කතාකරට කරක්ට ටේබල් සොල ඉස්සරහටම හැස් ටේබල් සාව ඊට පස දැන් ගොඩක් ඇඩ්වාන්සක තම රේන් ටේබල්ස් කියන ඒක වෙනසමග ඒක අරකට වඩා ටිකක් සයිසකෙන් අඩුයි සාමාන්‍ය අර ටේබල් එක සාමන් ටෙරබයිට් 4-5 විතර වගේ වෙන හැකින් ටේබල් එක අර සාමන් ටෙරබයිට් එකක් ඒ වගේ ආසන්න ප්‍රමාණයක් වෙන්න ඒවා යස් කරන්නේ ගොඩක් වෙලාට ලොකු ඇල්ගරදමකින් තම දැන් පයිතනලින් වගේ පන්කර ඇල්ගරදමකින් තම ඒගොල්ලෝ පාසඩ්ඩ ගෙස් කරන්න එක තපරේට ගොල්ලන් පාසට් 10 මිලියන 10 15 චෙක් කරන්න පුළුවන් සයිසක හැකියාවත් තියෙනවා රේන් බෝට් ඒගැන රේන් බෝට් ඒවල්සෝට කම්පියටින් පවර ගොඩක් ඕනේ හැසින් ටේබල්ලට ඕනේ ස්පේසේ ගොඩක් ඕනේ එතොට අපි දැන් ඒක ගැන කතා කරද්දී සෝෂල් ඉංජිනේරින් ගැන කතා කරන්නතු බෑනි මොකද ඉස්සර මේ දැ මෙච්චර කල් වෙච්ච ඇටැක් ඔක්කොම ගොඩක් ඒවා මේ අර අපි කලින් කිව් උදාහරණය වගේම දැම්මම් පටන්ගද්දි මේක කිව් උදාහරණය වගේම මේ අර නිකං අර හැක් කරලා කියන්නේ අපි මෙහෙ ඉන්නවා තව කවුරරි අඳුරන්න ඇති පොරක් හැකගෙනෙක් වෙන කොහැරි ලෝකෙ කොහැරි ඉන්නවා ඌට මාව හැක් කරන්න මගේ එක පාර බෑන මගේ සෝෂල් මීඩිය දැක්ක කියලා මිනිහට මාව හැක් කරන්න බෑනි දැක්ක කියලා ගැන දැකලා මගේ ෆේස්බුක් එක කරා ඔයද පෙන්වන්න කෝඩ් ගොඩක් යනවා එහෙම ගිහිල්ලා එහෙම කරන්න පුළුවන් එහෙම කරන්න අය ඉන්නවා හැබැයි මෙච්චර කාලෙකට වෙච්ච ලොකු ඔය එක එක ඇටැක් වල ගොඩක්ම වෙලා තියෙන්නේ සෝෂල් ඉන්ජිනේරින් පැත්ත තමයි වෙලා තියෙන්නේ අර නෝමල් ඇටැක් එකට වැඩිය කියන්නේ පිට තැනකින් එක්ස්ප්ලොයිට් එකක් වෙලා ඒක කම්පියුටරේ හරහා වෙනවට වැඩිය ඒක මිනිහා හරහා වෙච්ච වැරද්දක්කින්ද වෙච්ච තැන් තමයි ගොඩක් තියෙන නේද ඒක තම මංකි වෙදැන් අර පාසඩ්ඩ ගොඩක් වෙලාවට කොහැර ලියල තියෙනවා ඒක එක දෙයක් නැත්තං ද අපි අරමංවාට වීඩියෝ එකක් පෙන්වනේ අපි වීඩියෝ කට ලින්ක එක දානවා දරම පෙන්වේ අපි සෝසොක්කොම දාන්නම් මේ අර්ලිින්ක් දෙකම දාමුණේ හරි අර ඒකයි අපි අර හැසිං වලට ගත් ඒ තියෙන මේ හොඳට එක්ස්පලේන් කළ තියෙන වීඩියෝගත් දාම් ඒකත් තියෙනවා ඒකත් බලන්න ඒක මේකත් තියෙන වෙබ්සයිට් ඇත්තින එක බලන්න ඒකත් බලන්න හොඳට බලන්න ඒක කියල් දෙන හොඳට කොහොමද වෙන්න කියලා ඒකදී ගොඩ දැන් අපි කතා කර පාසටක ලියලා තියෙන ඒක අපි පැත්තකින් තිය අපි කතා කරම දැන් ඔයා පාවිච්චි කරලා තියෙනවා ඔයාගෙන් කවුරරි හනවා නිකන් නෝමල් කතා කරනකට ඔයාගෙන් හනවා ඔයාගේ ඩීටේල්ස් මොනවාද කියලා හනවා ඔයාගේ ගෙදර මොනවාද තියෙන්නේ අම්ම කවුද තාත්ත කවුද කොහෙද ස්කෝලෙගේ ගේ ගාම කොහේද මගේට හොඳ උදාරණයක් දෙන්නම් දැන් බස්සේ වලට එකට ගියාට පස්සේ දැන් අපි ඉඳන් ඉන්නවා කවුරුත් නැහැ ඔක්කොවැඩ්නෙම එන ඔක්කොවැඩ්නේ අවැත්තේ නාකි සීයා කෙනෙක් ඉන්නවා නාකි සීයා ඇවිල්ලා පුතා කොහෙද යන්නේ අපි දන්නේ නැහැනේ නාකි සීයා මොන නාකි සීයාද කියලා සමහරවිට ජාත්‍යන්තර හැකර් කෙනෙක් වෙන්න පුළුවන් පැරනොයිඩ් කරන්න එපා මිනිස්සු කවඩ්ඩා කියන්නේ නාකි සීයා ඉඳගෙන ආනවා දැන් මෙහෙනම් නාකි සීයා එහෙම ප්‍රශ්නයක් නැහැ දැන් පිටරට ගගේ ගිහිල්ලා මෙහෙම කරන්න යන්න එපා හරිද එහා පැත්තෙන් ඉඳන් අහනවා පුතා කොහෙද ගෙවල් පැත්ති කොහෙද දැන් අපි කියමු අපි මේ ගම්පහ කියලා ගම්පහ කොහෙද මෙතනින් ගිහිල්ලා මෙතනින් මෙහෙම යන්න තියෙන්නේ එතකොට එයා පාර දැනගන්නවනි හරිද ඊට පස්සේ එයා සමහරට ගමක් දැනගන්න ඉඩ තියෙනවා ඒ කියන්නේ ආ ඉන්න ප්‍රදේශයේ එහෙම එහෙම දැනගන්න තියෙනවා මිනිහා නිකන් ඩොකියුමන්ට් කරගන්න ඔය ඔක්කොම ඩීටේල් ඔයාගේ
සමහරට අම්මල තාත්තලගේ කිරිමව්පියන්ගේ නම් අහන්න පුළුවන් එක එක විස්තර අහන්න පුළුවන්. එතකොට අපි දැන් මෙහෙම කිව්වම ඔයගලන්ට තේරෙනවා ඒක නිකන් වියර්ඩ් වගේ. ඒ වුණාට ඒ මිනිහා නිකන් කතා කරගෙන යද්දි ඔයගලන්ට තේරෙන්නේ නැහැ ඇත්තටම මොකද්ද මෙයා මේ නිකන් ඇත්තටම නිකන් දැන් ලංකාවේ තමයි එහෙම ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ. මොකද නිකන් පාරෙද්දිනේ පිට රටවල එහෙම විස්තර අහන්නේ නැහනේ නේද? ඔව් එහෙම අහන්නේ නැහැ නිකන්. දැන් ලංකාවේ එක දැන් ලංකාවේ ගොඩක් වැඩි ඒක හින්දා ඔය පාරේ යද්දී ඔය වයසකම නැති කවුරු හරි කොල්ලෙක් ඉඳන් විස්තර එහෙම වැඩිපුර අහනවා නම් හැක්කෙන්න ඉඩ තියෙන ප්‍රවණතාවය අඩුයි. හැබැයි අපි කියන්නේ මේ ඔක්කොම දැනගන්න නේද? මේ ඉඳගෙන අහනවා නම් වාගේ පර්සනල් ඩීටේල්, ඒ කියන්නේ වාගේ ෆෝන් නම්බර් එහෙම ඉල්ලනවා නම් ඒ කියන්නේ ඉන්න එහෙම ඩයල් බං. දැන් සමහර විට මේක අහන කට්ටියට එහෙම එක්ස්පීරියන්ස් නැතුව ඇති. මොකද මට සහ මං අඳුරන යාළුවන්ට ගොඩක් එහෙම එක්ස්පීරියන්ස් තියෙනවා. ඔය පාරේදී සෙට් වෙච්ච ඔය කොල්ලෝ එහෙම නිකන් ෆිට් එකට එහෙම සෙට් වෙන උන් ඉන්නවනේ. දැන් ලංකාවේ උන්නා නිකන් බොක්ක දෙන්න වගේ හැම මගුලම කියනවා. අර මේ ඉන්නේ ෆෝන් නම්බරේ මේක හරි කන්ටැක්ට් කරගන්නම්. ඒව මේ ඔක්කොම කියනවනේ. දැන් අපි නිකමට හිතමු ඔයාලට ෆෝන් නම්බරේ දුන්නා කියලා. ඔයාලට ඒ ෆෝන් නම්බරේ මොකද්ද කරන්න ඕන? සමහර විට ඔයා Facebook එකට login එකේ user name එක phone number එක වෙන්න පුළුවන් දීලා තියෙනවා. password එක වෙන්නත් පුළුවන්. එයාට ඒක use කරන්න. password එක වෙන්නත් පුළුවන්. ගොඩක් දුරට password එක වෙන්න පුළුවන්. මේ මොකද දැන් මේ පැත්තේ එහෙම නෑ. කොළඹ ආවට එහෙම ගොඩක් අඩුයි. සාමාන්‍යයෙන් ගම්බද වෙද්දී කට්ටිය පොඩක් දැනුම එහෙම මම කියන්නේ ගම්බද කට්ටිය දැනුම නෑ කියලා. ඒ වුණාට අර පොඩක් ඉන්ටර්නෙට් එක හරහා තියෙන දැනුම පොඩක් එක්ලාස් කරන්න පොඩක් අමාරුනේ. මේ පැත්තට ඉන්ටර්නෙට් නෑ. පොඩක් හොයාගන්න අමාරුයිනේ. අපි දැන් කියන දේවල් එහෙම දැන් මේ ඒවා ඔය දන්නේ නැති කට්ටියට දැනගන්න කියන්නේ ඔය ෆෝන් නම්බර් එක කියන එක කොහොම භයානකයි. දන්නේ නැති කට්ටියට එක එක අයට දෙන්න යන්න එපා. මොකද ඒකෙන් ගොඩක් ඒවට ඇක්සස් තියෙන්න පුළුවන් ඔයගොල්ලන්ගේ account වලට. ඒකින් හින්දා ඒ වගේ personal detail ගොඩක් දෙන්න බෑ. දැන් ඔයාගේ අම්මගේ නම එහෙම ඇහුවොත් එහෙම දැන් අපි එහෙම වෙනවට කියනවා නෙමෙයි. ලංකාවේ මේ තත්ත්වය ගොඩක් අඩුයි. හැබැයි මම මේක දැනගන්න කියන්නේ දැන් සමහර විට සිකියුරිටි ක්වෙස්චන් එක අහලා තිනවා ඔයාගේ අම්මගේ නම වෙන්න පුළුවන්. ඒ නම වෙන්න ඇති ඔයා දාලා තියෙන්නේ. එතකොට එයාට ඒක මදර්ස් මේඩන් නේම්. අන්න ඒ වගේ ඒවට සිකියුරිටි ක්වෙස්චන් වලට Google එකේ සහ වෙන සයිට් වල ඒවට දීලා තියෙනවා. ඔයාගේ පාස්වර්ඩ් එක එහෙම ලේසියෙන් රීසෙට් කරගන්න පුළුවන් ඒ ක්වෙස්චන් වලට හරියට ආන්සර් කරලා. ඔයාගේ උපන්දිනේ දීලා තියෙනවා නම් ඔයාගේ උපන්දිනෙත් ඒ සිකියුරිටි ක්වෙස්චන් එක තියෙනවා නම් ඔයාට ඒකත් එයාට සරලව ඒක කරගන්න පුළුවන්. ඒ හින්දා ඔයා සාමාන්‍ය දන්නේ නැති පුද්ගලෙක් එක්ක කතා කරනවා නම් ඔය ඉතා පර්සනල් ඩීටේල්, ඒ කියන්නේ පර්සනලි අයිඩෙන්ටිෆයි ඉන්ෆර්මේෂන් නේද බා? ඔයාට ඔයා ඒ කියන්නේ අනිත් කෙනෙක්ට උනත් ඔයාව කියලා අඳුරගන්න පුළුවන් විදිහේ ඩීටේල්ස් එකේ තියෙනවා. ඔයාගේ ටෙලිෆෝන් නම්බර් එක, ඔයාගේ ඊමේල් එක. ඒ දේවල් ගොඩාක් පරිසම් කරගන්න ඕනේ. ඔව් ඒක ඇත්ත. ඉන්ටර්නෙට් එකට ගිහලා ඉන්ටර්නෙට් එක කොහරි සයිට් එක රෙජිස්ටර් වෙනවා නම් අනිවාර්යෙන් ගොඩාක් වෙලාවට අහන්නේ ඔයාගේ ඊමේල් එක. නැත්නම් ඔයාගේ ටෙලිෆෝන් නම්බර්. ඒකට ගොඩක් අය හිතන්නේ නැහැ ඔහේ දීලා දාන Gmail. ඔව්. හිතන්නේ නැහැ. ඉතින් ඔහේ ලොකේල දීලා දාන පාස්වර්ඩ් එකකටත් මොකක් හරි ගොඩක් කළා ID නම්බර් එක පාවිච්චි කරනවා. දැන් අපි හිතුව දැන් අපි මුලින්ම මේකේ අර ස්ටෝරියක් වගේ මම කිව්වනේ කලින් කතාවක්. ඒක දැන් ඒ මිනිහා ගහපු ගේම බලන්න. දැන් මෙහෙ එකක් නෙමෙයි. ඒක ඇත්ත. ඒ වුණාට ඒ මිනිහා ගහපු ගේම බලන්න ඕවා තමයි ආදර්ශයට ගන්න මෙහෙ කට්ටියත්. හරිද? ඒ කියන්නේ ළඟදිම ඕවත් එනවා එයාට. මේ ඒකින්ද පොඩ්ඩක් හොඳින් දැනගන්න. ඒ වගේ අර එක තැනකින් ඩීටේල් අරගෙන අනිත් තැනට දීලා ඔයාගේ පාස්වර්ඩ් එක රීසෙට් කරලා ඔයාගේ account වලින් සල්ලි ඇදලා එහෙම කරන්න තියෙන ඉඩකඩ වැඩි. මොකද ඔයගොල්ලෝ ඉස්සර මේ ළඟදී දකින්න ඇති නිවුස් වලත් ඔහම කේස් ගියා. ඒ පිටර සුද්දෝ ඇවිල්ලා මෙහෙ උන්ට ගහපු ගේම් නේ ඉතින්. ඒ හින්දා මෙහෙ උම්ම කරනකම් බලන් ඉන්න ඕනේ නැහැ. වෙන උන් ඇවිල්ලා මෙහෙට දෙයි. ඒ හින්දා ඔයගොල්ලන්ගේ ඉන්ෆර්මේෂන් සියලුම දේ ආරක්ෂිතව තියාගන්න. වෙන කාටවත් ෂෙයා කරන්න යන්න එපා. හොඳම දන්නම යාළුවෙක්ට දෙන්න. මොකක් බැරිම කරන්නම බැරිම ප්‍රශ්නයක් නම් දෙන්න. නැත්තම් එයාට දෙන්න යන්නත් එපා. නැත්තම් එහෙම දුන්නොත් ඔයා ඒක එයා වැඩේ කරලා ඉවරනට පස්සේ රීසෙට් කරන්න. මොකද ඔය වගේ දේවල් වලින් ඕගොල්ලන්ගේ ජීවිතේට වගේම ගොඩක් දේවල් වලට හානි වෙන්න ඉඩ තියෙනවා. අවස්ථාව වැඩි. මේ අපි හිතන්නේ නැහැ මොකද්ද වෙන්නේ. ඔයාගේ ජොබ් එකට සාමාන්‍ය සම්බන්ධ වෙන්න පුළුවන් මේ පුද්ගලයා. ඒ කියන්නේ ජොබ් එකේ ඔයාගේ රැකියාව කරන ස්ථානෙට ලොකු ඇටැක් එකක් දෙන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒකේ හින්දා දැන් අපි හිතමු දැන් ලහිරු හම්බුණා. දැන් ලහිරු හම්බෙලා දැන් සාමාන්‍ය ලහිරුගේ වාසකම එහෙම ඇහුවොත් එහෙම එයාට දැන් වාසකම දන්නවා කියන්නේ එයාගේ තාත්තගේ වාසකමත් එයාට නිකන් අඳුර ගන්න පුළුවන්. ඊට පස්සේ එයා වටින් ගොඩින් අහලා තාත්තගේ නම අහනවා. ඊට පස්සේ තාත්තගේ නමයි වාසකමයි දෙකම තියෙනවා. හරිද? එතකොට එයාට ඒව තමයි සෝෂල් ඉන්ජිනියරින්. සෝෂල් ඉන්ජිනියරින් කියන්නේ
ඔගොල්ලන්ට ටෙක්නොලොජිකල් ඇටැක් එකක් නෙමෙයි සයිකොලොජිකල් ඇටැක් එකක් දීලා ඒක ටෙක්නොලොජිකල් ඇටැක් එකකට යොමු කරන එක තමයි මෙන්න මේ සෝෂල් ඉන්ජිනියරින් කියන්නේ. සෝෂල් ඉන්ජිනියරින් ගැන කතා කරනවා අපිට වෙනම එපිසෝඩ් එකක් කතා කරන්න පුළුවන්. මොකද මේ නේද? ඔව් ඒක ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. සෝෂල් ඉන්ජිනියරින් කියන්නේ දැන් අපි ඒ කියන්නේ අපි ඕනම කෙනෙක් දැන් වික්ටිම් කෙනෙක් කියලා කියන්නේ දැන් අපි කියමු අපි ඒකට ගොදුරක් උණයි. ඒ කියන්නේ අපි එහෙම උණයි කියලා අපිට තේරෙන්නේ නැහැ. ඔව්. ඇත්තම කියනවා නම් අපිට එහෙම උණා කියලා අපිට තේරෙන්නේ නැහැ. අපි නිකන් සාකච්ඡාවක් කරගෙන යනකොට එයා අපෙන් විස්තර අහනවා. දැන් ඔයා කිව්වා දැන් හැම කතාවෙදිම ඔයා කිව්වා දැන් කලින් කිව්වේ වගේ අපි පාරේ ඉන්නකොට විස්තර අහනවා. ඔය විදිහට කතා කරනවා. එහෙම නැතුව ඔයාට කෝල් එකක් එන්නත් පුළුවන් මොකක් හරි මෙයාට ඔයාට දිනුමක් ඇදලා තියෙනවා. ඔව් මිලියන 10ක් ඇදලා තියෙනවා. එහෙම තියෙනවා. ඔව් ඊට පස්සේ මේකට කෝල් එකක් දීලා කතා කරලා කියන්න ඔයාගේ නම්බරෙන් නැත්නම් ඔයාගේ account number එවන්නයි කියනවා. නැත්නම් ID එකේ ෆොටෝ එකක් ගහලා එවන්නයි කියනවා. ෆැක්ස් කරන්නයි කියනවා. ඔය වගේ ගොඩක් දේවල් ලංකාවේ easy cash වලින් වෙනවනේ එක දේවල්. ඒ කියන්නේ Taman නොදැන Tamanගේ account phone එකට හදන්න පුළුවන් easy cash. ඒක දැන් ලංකාවේ ගොඩක් තියෙන දෙයක් නේද? පොඩ්ඩක් අපි විස්තර කරමු කොහොමද එහෙම වෙන්නේ කියලා. දැන් easy cash කියලා කියන්නේ virtual account එකක් වගේ නේද? ඔව්. easy cash කියන virtual account එක. ඒක දැන් අපේ phone එකනේ හදන්නේ. හරි. ඒ විදිහට සමහර අයට ඒ කියන්නේ දැන් ගොඩක් අය කරන්නේ අපේ phone එකට හදාගෙන ඉවරලා අපි එකෙන් සල්ලි යවනවා මෙහෙට යවනවා. දැන් ගොඩක් වෙලා ATM එකට ගියාම cardless ඩිපොසිට් තියෙනවා කාඩ්ලස් ගන්න. ඒ කියන්නේ සල්ලි හුමාරු ගන්න පුළුවන්. එහෙම දේවල් තියෙනවා. ඒකටත් easy cash, m cash ඔය වගේ දේවල් තමයි පාවිච්චි වෙන්නේ. ඒකෙදි ගොඩක් වෙලාවට කරන්නේ ඔය කවුරු හරි කෙනෙක් දැන් ඔය ඔයාලට කතා කරලා කියනවා මොකක් කර ලක්ෂ 10ක් ඇදිලා තියෙනවා. ඔව්. හරිද? ඔයාගේ ෆෝන් එකේ අවුරුදු 4-5 තිස්සේ පාවිච්චි කරනවා. ඔයා කවදාක easy cash හදලා නැහැ. ඔය ASසේ ඒ කවුරු හරි ඉන්නවා ලංකාවේ කම්පැනි ඔය ඇතුළේ වැඩ කරන අය ඉන්නවා මං කියන්නේ කවුද කියලා. ඒගොල්ලෝ කරන්නේ ඔය අපේ නම්බර් එකට ඒගොල්ලන්ගේ හදාගන්නවා easy cash. ඒ කියන්නේ අපේකට verification code එකක් කරනවා. හරිද? verification code එක අපිට කියන මේ message එකේ තියෙන එක call එකක් දීලා කියන්නයි. ඒක තනි කරම social engineering. ඔව් එතකොට මේක වෙන්නේ dialogue එකේ ඇතුළේ ඉන්න කෙනෙක් කරාද? නෑ නෑ එහෙම නෙවෙයි වෙන්නේ. ඒ කියන්නේ වෙනම ඒගොල්ලෝ හදාගත්ත එක ඒ කියන්නේ අපි කියමු කණ්ඩායම් ඉන්න ඕවටම හැදිච්ච කට්ටිය ලංකාව ඇතුළේ. ඒගොල්ලෝ ඕවට ස්පෙෂලයිස් වෙලා ඉන්නවා මේවෙන් බේරෙන්නේ කොහොමද? මේ ප්‍රශ්නයක් ආවොත් බේරගන්නේ කොහොමද? නම්බර් මාරු කරගන්නේ කොහොමද? ඔහොම ගොඩක් දේවල් උතර තියෙනවා. දැන් ID නම්බර් එක ID එකක් තියලා ගියොත් එහෙම කවුද දන්නේ? ඔයා ID එක කමියුනිකේෂන් එකට දීලා යනවා. අයියා මේකට ෆොටෝකොපියක් ගහලා තියන්නයි කියලා. ගොඩක් කට්ටිය කරානේ. ෆොටෝකොපියක් ගහලා ඉවරලා තියලා තියෙනවා. මට මතකයි අපේ ක්ලාස් එකේ ඉන්න ළමයෙක්ම මට කිව්වා සමහරට ඔයාලට මතක ඇති එයා ඒ කමියුනිකේෂන් එකට ගියාට පස්සේ ID එකක් නැතුනොත් එහෙම මෙතන තියෙන ID වලින් බල්ලෙවිල්ලා එයාට දීලා තියෙනවා කියලා ඔව් කවුද කියලා මතකයි නේද කවුද කියලා එයා දැන් බලන්න එතන තියෙන අවදානම කොච්චරයිද කියලා. දැන් ඔයාගේ නම් එහෙම දැන් වෙන කෙනෙක්ගේ නමට පාවිච්චි කරන සිම් එකක් ඔයාගාව තියෙනවා නම් එයාට පුළුවන් එයා වෙන නම්බර එකකින් හදාගන්න මේ හදාගෙන ඉවරලා easy cash එක හරි මොකක් හරි ඔයා දාපු සල්ලි ටික ටක් ගාලා අරගන්න. ඔව් තව උතන මේ සිකියුරිටි අවුලක් තියනවා නේද? මේ දැන් ඕක දැන් ගිහිල්ලා දෙන එක වගේම දැන් ගොඩක් තියෙන ප්‍රශ්නයක් තමයි දැන් ඔය තැන් වල ඉන්නවනේ. දැන් මෙතන අපි කිව්ව දැන් ඔය කැම්පස් එක ළඟ එහෙම සමහරලාට කොළඹ කොටුවේ විශේෂයෙන්ම මේ ඔය හච් සිම් එයාටෙල් සිම් ඩයලොග්ද හැම කනෙක්ෂන් එකෙන්ම අර හට් ගහන් ඉන්නවනේ කට්ටිය. ඒක හට් ගහන් ඉද්දි ඒගොල්ලෝ කරන වැඩක් තමයි දැන් එතන දැන් ID එක නැත්තම් එයා කියන WhatsApp කරන්න කියලා ID එක. අන්න ඒක ලොකු ප්‍රශ්නයක් නේද? ඔව් ඒකත් ප්‍රශ්නයක් තමයි. දැන් එහෙම දැන් WhatsApp කරලා යවුවට පස්සේ ෆෝන් එකේ ඔයා ෆෝන් එකේ නම් ඒක ඩිලීට් කරත් දැන් යවල ඉවරලා විනාඩි 5කින් ඔයා ඩිලීට් කරත් ඒක එයාගේ ෆෝන් එකේ සේව් වෙනවා. ඔව් ඒක ඇත්ත. ඔයාගේ සේව් කරාට පස්සේ ඩිලීට් කරන්නත් පුළුවන්. දැන් ඒගොල්ලෝ ගාව එතකොට තියෙනවනේ එතකොට ලිස්ට් එකක් සම්පූර්ණයෙන්ම. ඔව් ID ඔක්කොම තියෙනවා යාළුවා. ID ඔක්කොම සිල්ම ඔයාගේ සිග්නේචර් එක පවා තියෙනවා. ඔව් ඒගොල්ලෝ ගාව. ඒක ඇත්ත. දැන් ඕවා කරන්නේ මේන් කම්පැනි නෙවෙයි. මේන් කම්පැනි ඩයලොග් එක ගත්තොත් එහෙම ඒගොල්ලෝ කරන්නේ ඔක කාට හරි දීලා. ඔව් ඕක වැඩ කරන්නේ නැත්නම් ඔය කැම්පස් වල යන ළමයිද අපි වගේ සෙට් එකේ මම වැඩ කරන්නේ. ඒ වගේ ලාට කරන්නම දෙයක් නැත්නම් ඔයා කරන්න තියෙන්නේ එතන ඉන්න පුද්ගලයාගේ identity අරගෙන එයාගෙත් ෆොටෝ එකක් ගහගන්න.
එතකොට වාට ලේසි ට්‍රැක් කරගන්න ඒ මොකද එයාගේ අතේ තමයි එතකොට අපිට ප්‍රශ්නයක් තුනොත් එයාව අපිට කන්ටැක්ට් කරගෙන අවශ්‍ය ඩීටේල් එයාගෙන් කාටද ගියේ ඒවා මේවා දැනගන්න පුළුවන් ඒ අයිඩිය එක තියෙනවා නම් මොකද පොලිසියට ලේසි නැත්තම් අපි නිකන් ඔහොම ගිහිල්ලා පොලිසියට කිව්වට පස්සේ ඒගොල්ලෝ ඒක ගණන් ගන්න නැහැ ඇත්තටම කිව්වොත් නේද ඇත්තටම ඒ පොලිසියට කරන්න දෙයක් නැහැ නේ අපේ වැරද්ද අපේ අතේනේ ඔව් අපේ වැරද්ද ඒක තමයි ඒක තමයි අපි වැඩි හිතන්නේ නැහැ නේ ඊළඟට දැන් ඔයාගේ නම්බරේ ඔයාගේ ෆෝන් එකේ දැන් පාවිච්චි කරන ෆෝන් එකේ ඔයාගේ ID නම්බරයට අරන් තියෙන තව සිම් මොනවද කියලා බලාගන්න පුළුවන් තරුව 132යි කොටුව. ඔව්. නැත්නම් කොටුව 132යි තරුව. ඔව්. කොටුව. ඔව්. 132යි කොටුව. ඔව්. හරිද? තරුවයි 132යි කොටුවයි කොටුවයි 132යි කොටුවයි. ඔය දෙක පාවිච්චි කරලා ඔයාට ඔයාගේ බලාගන්න පුළුවන් ඔයාගේ නම්බර ඔයාගේ ID එකට අරගෙන තියෙන තව සිම් මොනවද තියෙන්නේ. ඒවා ඔයා අරගෙන නැත්තම් සිම් පහක් ගන්න පුළුවන් එක ID එකකින්. එක ඔපරේටර් කෙනෙක්ගෙන් සිම් පහක් ගන්න පුළුවන්. ඒ කියන්නේ මොබිටෙල් ලගේ පහයි ඔය විදිහට අපේ තියෙනවා නම් ඒ charge පහක් ගන්න පුළුවන්. පහක් ගන්න පුළුවන්. පහක් ගන්න පුළුවන්. ඔව්. දැන් එටිසල නැහැ නේ හතරයි. පහක් අතර 20ක් ගන්න පුළුවන් සිම්. 20ක් ගන්න පුළුවන් සිම්. එහෙම තමයි ඒ වගේ ප්‍රශ්න තියෙනවා ගොඩක් මේ එතකොට මේ තව මොන හරි අපිට මේ ඔය වගේ පොඩි ඔය දේවල් කියන්න තියෙනවද අපි මේ ටිකක් මේගොල්ලන්ට කියමු ඔය බේරෙන්න ඕනේ ඔය සෝෂල් ඉන්ජිනියරින් පැත්තෙන් බේරෙන්න පුළුවන් පොඩ්ඩක් අපි ටිකක් කියමුකෝ මේ තියෙන ප්‍රශ්න ඔය වගේ දැන් ඔය සිම් එක ලොකු ප්‍රශ්නයක් සිම් එකේ ඩෙන්ටිටි එක ගන්න එක ලොකු ප්‍රශ්නයක් ඒ වගේ තව දේවල් තියෙනවද තව දේවල් කියන්නේ දැන් ඔයගොල්ලන්ට කෝල් එකක් එම ආවොත් එම් දැන් පිට රටින් එනවා සමහරවිට මිස් කෝල් එන්න පුළුවන් මිස් කෝල් එකක් ආවම දැන් උදාහරණයක් විදිහට ඉස්සරහ පටන් ගන්න දාන 1 2 3 ඔහම නම්බර වලින් පටන් ගන්න දිග නම්බර දෙන කෝල් එන්න පුළුවන් ජීවිතේට එහෙම කෝල් එකක් ආවොත් අහපව ගන්න එපා. ඔව් ඒක ඇත්ත. SMS එක කරලා තිබුණා මේකට කෝල් ගන්න වෙච්චර ඇදිලා තිනවා ජීවිතේට ගන්න එපා. බොරු කියන්නේ අනිවාර්යෙන් දැන් ඔයගොල්ලන්ට සල්ලි ඇදිලා තියෙනවා නම් ඒ අදාළ කම්පැනියෙන් අපි හිතමු දැන් අපි උදාහරණයක් විදිහට ලංකාවේ කම්පැනියක් ගත්තොත් එහෙම දැන් ඩයලොග් එකෙන් ඔයාට මොකක් හරි සල්ලි මොකක් හරි ඔය තියෙනවනේ ඒගොල්ලන්ගේ එක ඇදීම් අන්න ඒ වගේ ඔෆිෂියල් සයිට් එකට ගිහිල්ලා බලන්න. ඒකේ ඔයාට ඒකේ ගිහිල්ලා ඔයාට කන්ටැක්ට් කරගන්න පුළුවන් ඒගොල්ලන්ව. කන්ටැක්ට් කරගෙන ඒගොල්ලන්ට ඊමේල් එකක් කරලා බලන්න ඇත්තටම ඕගොල්ලන්ට එහෙම එකක් ඇදිලා තියෙනවද පිටරට එකක් හරි කමන්නේ ඔෆිෂියල් සයිට් එකට යන්න ඕගොල්ලන්ට ඒක ඔෆිෂියල්ද නැද්ද කියලා පොඩ්ඩක් නිකන් පොඩි ට්‍රික් එකක් තියෙනවා උඩ https කියලා ගහලා තියෙනවා නම් ඒක පොඩ්ඩක් සිකියුව එහෙම ගහලා ගේම් දෙනෙවුන් ඉන්නවා ඒක හින්දා ඕගොල්ලෝ බලන්න ඒකත් බලන්න https කියලා තියෙනවද කියලා අර ලින්ක් එකට එහා පැත්තේ ඒ වගේම හරියටම ඔෆිෂියල් සයිට් එකද කියලා බලන්න ඒක කරන්න ලේසි ඔයගොල්ලෝ ඔෆිසියල් සයිට් එකේ හරි නේම් එක Google එකේ සර්ච් කරන්න. එතකොට උඩින් එන සජෙෂන් එකට තමයි යන්න ඕනේ. ඕගොල්ලෝ දන්නේ නැති එකක් නම් ඒ සයිට් එක ඒකට යන්නත් එපා. ඕගොල්ලෝ රිප්ලයි කරන්නත් එපා. ඒක කන්සිඩර් ගන්නත් එපා. ඒක අතහැරලා දාන්න. දැන් අපි කතා කරේ පාස්වර්ඩ් ගැන කතා කරන්නේ. දැන් ඕගොල්ලෝගේ account එකට දැන් මම පොඩ්ඩක් ඒ පැත්තට යනවා. හරි. දැන් ඔතකොට ඕගොල්ලෝ දැන් යන්තම් ස්කෙචි සයිට් එක දැන් හදමු පාට හිතාගන්න බෑ සයිට දිය බැලුවහම නිකන් ඇඩ් තිනවා හතර වටේ ඇඩ් යනවා බිලිසෙනවා පාට එනවා මේකට දැක්කම නිකන් අමුතුයි ගතියක් එනවා ඇතුළට ගියාම හැබැයි වාට යන්නත් ඕනේ මේකට. ඔව් අර නිකන් Amazon එකේ මේ ජරා version එක වගේ. හරි මොකද හරි ඒකට වාට යන්න ඕනේ. අපි කියමු MP3 ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න. වාට මේකට කිසිම විදියකින් නැහැ කොහෙවත් නැහැ. ඔයාට ලොග් වෙන්න මේකට ඊමේල් එකක් ඉල්ලනවා. දැන්වාට බයයි මේකට ඊමේල් එක දෙන්න මේක ඊමේල් එක දුන්නොත් එහෙනම් මුම් මේක කොහොම තියාගෙන ඉන්නේ කියලා දන්නේ නැහැ. සමහරවිට ටෙක්ස්ට් විදිහට තියාගෙන ඉන්නවා. වෙන්න බෑ. ඒ වගේ වෙලාවට ගොඩාම එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් තියෙනවා ටෙම්පරරි ඊමේල් කියලා දාතියක්. අන්න හරි. මම අර කලින් වීඩියෝ එකක් කරා ඔයගලන්ට මේ මම අද දැන් කිව්ව සොෆ්ට්වෙයාර් දෙක තුනක් ගැන මේකේ තියෙනවා. LastPass, OnePass ඔය ටෙම්පරරි ඊමේල් ගැන මම කිව්වා. ඒ කියන්නේ වටින මේ වෙබ්සයිට් ටිකක් ගැන මම ඕගලන්ට ඒ වීඩියෝ එකේ තිබ්බා ඔය උඩින් තීරුවකේ ක්ලික් කරලා ගිහලා ඒකත් බලන්න ඒ සයිට් වල තියෙනවා ඔය සිකියුර් කරගන්න ඒව ගැන ඒ කියන්නේ ඕගලන්ගේ සයිබර් ලයිෆ් එක කොහොමද සිකියුර් කරගන්නේ කියලා ඔන්ලයින් ලයිෆ් එක ඒකේ කිව්ව විශේෂ තව සයිට් එකක් තියෙනවා මම ඒකට එන්න කියන්න හරි ඒකේ දැන් අපිට පුළුවන් ඒ වෙලාවට ඒ සයිට් එකට විතරක් ඔයාලට ඊමේල් එකක් හදන්න ඊමේල් එක කිසිම දෙයකට පාවිච්චි කරන්න බෑ ඔයාලට ලොග් වෙන්න ලොග් වෙන්න විතරයි. ඒකට ඉතින් ඔයා කැමති පාස්වර්ඩ් එක පාවිච්චි කරන්න. මොකක් වුණත් කමන්නේ. ඔව්. ඒ කියන්නේ ඔයාට ඒ වෙලාවට විතර වෙරිෆිකේෂන් කෝඩ් එකක් එනවා. ඒ කියන්නේ දැන් ඔයා රෙජිස්ටර් වෙච්ච සයිට් එකෙන් වෙරිෆිකේෂන් කෝඩ් එක එනවා. ඒක අරකට ගහන්න. ඒ අවශ්‍ය ටික ඒ වෙලාවට බලලා ඊට පස්සේ ඉවරනාට පස්සේ ඒ
ටැබ් එක ක්ලෝස් කරලා දාන්න. ඊට පස්සේ වාට ඒකත් එක්ක කිසි සම්බන්ධයක් නැහැ නේද? ඒ ඊමේල් එකක් ආයි ඊමේල් එක වැඩ කරනවා. ඒ කියන්නේ නෝමල් විදිහට ඊමේල් එකක් ඇව්වොත් එහෙම අපෝ ඊමේල් එක යනවලු. මම යවලා නැහැ. සමහර අය කියනවා යවුවට බලන්න බෑ නේද? යවුවට ඒක ඒ කියන්නේ එහෙම ඊමේල් එකක් තියෙනවා. හරිද? තියෙනවා ඒ බලන්න බෑ නේද? ඒ ඊමේල් එකට ඊමේල් ගියාට ඒව බලන්න බෑ කාටවත්. ඒ කියන්නේ මේ ඊමේල් එකට යූසර් නේම් පාස්වර්ඩ් මොනවක්වත් නැහැ. ඊමේල් එක විතරයි තියෙන්නේ. එකට ලොග් වුණා. ඊමේල් එක ගහුවා මොකක් හරි 아무තු නමක් එන්නේ ඊමේල් එක. ඒක ගහුවා පාස්වර්ඩ් එක ගහුවා ලොග් වුණා. නෑ ඔයාට ඕන වැඩි කරගත්තා. ආවා. ඒක ලොග් වෙන්න ඕනෙත් නෑ නේද? ඒක නිකන් ගියපු ගමන් මේ ඊමේල් එක පෙන්නවා ජෙනරේට් වෙනවා නේද? ඔව් ඒ ජෙනරේට් වෙනවා. ඒක විනාඩි 10න් 10ට අපිට ඕන එකක් ජෙනරේට් කරගන්නත් පුළුවන් එහෙම. තව මොනවාරි කියනවද කියන්න? Facebook වගේ සයිට් වලට ඒ වගේ දෙයක් යූස් කරන්න එපා කියලා මම කියනවා. ඔව් ඔයාට පාස්වර්ඩ් එකේම රීසෙට් කරගන්න උනොත් පස්සේ එතකොට ඊමේල් එක යූස් කරන්න විදිහක් නැහැ. ඒ හින්දා ඒකට ඔයාගේ ඔෆිෂියල් හරි ඔයා වෙනම එකක් තියන් ඉන්නවනේ හොඳයි නේද Facebook එකට? ඔව් ඔව්. අන්න ඒක තමයි දැන් මම එතනට ආවේ. එක ඊමේල් එකක් තියාගන්න එපා ඔයා. ප්‍රයිමරි ඊමේල් එකක් විදියට. මොකද ඒ ඊමේල් එකට තමයි දැන් ඔයා කවුරු හරි එක්කෙනෙක් ඔයාගේ ඊමේල් එක ඇතුළට ගියා කියලා කියන්නකෝ. ඒක ගිහලා ඔයාගේ උඩේ ඉඳලා පල්ලෙහාට පේජ් දෙකක් ගියා කියන්නේ. උඩේ ඉඳලා පේජ් දෙකක් ගියා කියන්නේ ඔයාට ඇහෙලා තියෙන ඊමේල් වලින් එයාට බලා ගන්න පුළුවන්. ඔයා Facebook ඉන්නවද, LinkedIn ඉන්නවද, තියෙන ගොඩක් සයිට් Amazon එකේ තියෙනවද, PayPal කොම් තියෙනවද කියලා ටක් ගාලා බලා ගන්න පුළුවන්. ගොඩක්ම ප්‍රශ්නේ දැන් ට්‍රෙන්ඩ් එකක් කියලා තියෙන YouTube ඉන්නවාද YouTube එකේ හිටියොත් එහෙම කෙලිය දාපෙරනේ. ඒ කියන්නේ සමහර විට ඒ මිනිහා හම්බ කරන්නේ YouTube එකෙන් වෙන්න පුළුවන්. දැන් අපි වගේ කට්ටිය නෙමෙයි වෙන්න පුළුවන්. ඒ කියන්නේ හම්බ කරන්නේ වෙන්න පුළුවන්. අපිට ඉතින් හම්බ කරන්නේ අපි අපේ වෙලාව කාගන්න. ඔව් අපි හම්බ කරන්නේ නැහැ නේ. අපි මේ ආතල් එකට මේ වීඩියෝ දානවා. මේ හම්බ කරන කට්ටිය ඉන්නවානේ. අන්න ඒ කට්ටියට මේ ලොකු ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙනවා. ඒතකොට ඒගොල්ලන් කොහොමද ආවෝ channel එකක් එහෙම ආවෝ බිල් කරන්නේ? ඒක කෙලවුනොත් එහෙම ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒ හින්දා මේ අර ලහිරු කිව්වාගේ ඔයගොල්ලෝ එක ප්‍රයිමරි ඊමේල් එකක් නැතුව ඔයගොල්ලන්ගේ ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ පර්සනල් ඩීටේල්ස් ඔයගොල්ලන්ගේ මොන හරි දේවල් රඳාපවතින ඔයගොල්ලන්ගේ ජීවිතේ ආදායම රඳාපවතින YouTube වගේ එකට වෙනම ඊමේල් තියාගන්න සහ පාස්වර්ඩ් එක ඊමේල් එකේ ගොඩක් සිකියුර් කරන්න. ඒ වගේ දේවල් පොඩි දේවල් කරලා ඔයගොල්ලන්ගේ ඔන්ලයින් ආරක්ෂාව පොඩ්ඩක් තර කරගන්න පුළුවන් නේද? පාස්වර්ඩ් එක කියන එක ගොඩක් වෙලාවට ගෙස් කරන්න පුළුවන්. දැන් අපි කියන දේවල් වලින් ඔයගොල්ලන්ට තේරෙන්නේ නැතිනේ. ඒ කියන්නේ ගොඩක් අය යූස් කරන්නේ ඔයාගේ නම එකට අගට ඇට් එකට දාලා මොකක් කර කිව්වට පස්සේ ඒක දානවා. නැත්තම් ඔයගොල්ලන් ඔයා ඔෆිස් එකේ මම මේක ඇත්ත අවස්ථාවක් ගැන කතා කරන්න. අපිට මේ ඇත්ත අවස්ථා දෙක තුනක් කියන්න බැයිද මේ පොඩ්කාස්ට් එක කියන්නේ? වෙච්ච ඒ කියන්නේ වෙලා තියෙන ඔයාට වෙලා නැති වුණත් නිකන් රටේ වෙලා තියෙන ටිකක් කියමු. ඔව්. මෙහෙම දෙයක්. ඇත්ත අවස්ථාවක් කතා කරන්නම්. මෙහෙම ඔෆිස් එක වෙච්ච දෙයක් ගැන කතා කරන්න. හරි. මේක එන්නේ මම කියන්නේ ඒක ඩොමේන් එකකින් ඒ කියන්නේ ඔයාගේ රෙජිස්ටර් වෙලා තියෙන අපේ කම්පැනි රෙජිස්ටර් වෙලා තියෙන එකෙන් ඔයාගේ කම්පැනි රෙජිස්ටර් වෙලා තියෙන එකෙන් ඔයාට එනවා මෙහෙම ඊමේල් එක ඊමේල් එකේ වෙන පාස්වර්ඩ් එක. ඊමේල් එකේ පාස්වර්ඩ් එක එන්නේ ටෙක්ස්ට් එකක් විදිහට එවන්නේ පාස්වර්ඩ්. හරිද? හරි. ඒ පාස්වර්ඩ් එකේ කැරක්ටර්ස් 10ක් විතර තියෙනවා. හරි. ඔයාට ගොඩක් වෙලාවට ඔක මතක තියාගෙන ඉන්න අමාරුයිනේ. ඔව්. මතක තියාගන්න ඊළඟ ප්‍රශ්නේ ඔයා ඕක ලොග් වෙන්න ගිය ගමන්ම කියනවා මේ පාස්වර්ඩ් වෙනස් කරන්නයි කියලා. ඔව් චේන්ජ් කරන්න කියනවා නේද? අන්න හරි. නෝමල් කට්ටිය කරන්නේ ওই පාස්වර්ඩ් එක අරගන්නවා. හරිද? ඔය ටෙක්ස්ට් පෑඩ් එක ගහලා කොහෙද දානවා. හරිද? කැපිටල් ඒවා සිම්පල් කරනවා. සිම්පල් ඒවා කැපිටල් කරනවා. හරිද? සිම්පල් එක තියෙනවා දැන් ඇට් සයින් එක තියෙනවා නම් ඇට් සයින් එක ඒ විදිහටම තියලා ඒ සිම්බල් ටික එහෙමම තියලා කැපිටල් සිම්පල් මාරු කරනවා. හරි. ඊළඟට අර මං කිව්ව කතාව. ඒ අකුරට ඇඩ් කරනවා. ඊ අකුර 3 ඉලක්කම කරනවා. S එක ඩොලර් එකක්ම කරනවා. මේක මම මේක කරනවා. හරිද? ඕක ඉතින් අපි හැමෝම දන්නවනේ. මුළු ඔෆිස් එකේ ඉන්න හැමෝම දන්නවා. දැන් ඔයා ඒක තමයි මුළු ඩෝම් ඒ කියන්නේ මේ Windows log වෙනකොට ඔයා ඒ පාස්වර්ඩ් එක තමයි දෙන්න ඕනේ. ඔයා ඒ පාස්වර්ඩ් එක අරගන්නවා. ඒක ලියනවා කොලේක. හරිද? කොලේක ලියලා ඉවරලා අර ස්ටිකි නෝට්ස් ඉන්නේ මේ අපේ නෝමල් ඔෆිස් එකේ පාස් ඒ කොලේක ලියලා පාස්වර්ඩ් එක කීබෝඩ් එක යටින් තියලා නැත්නම් ලාච්චු හරියට පස්සේ ලාච්චු යටින් දාලා යනවා. හරිද? හරි. ඊට පස්සේ හරිම තමයි නේද? හරිම තමයි. දැන් ඊට පස්සේ ඊළඟ දවසේ
දැ ඔය පාසඩ් එකක් දවස් අනුවයි තියෙන්නේ එක්ස්පරි ඩේට් එකක් තියෙනවා අපිට ඒට පස්සේ මැක්සිමම් පිරිියඩ් එකක් තියෙන පාසඩ් එක ඩිසේබල් වෙන්නතිවෙන ගොඩාත් තැන්වල එක තියෙනවා ඒක යන්න පාසඩ් ම දවස් අනුවත්ති නනුවට දවස් හතකට කලින් කියන පාසඩ් වෙනස් කරන්න එක වෙනස් කාණ්ඩිගෙන ඒකවා කරන්න තු ඉඳල ඉඳල දවස් අනුව පැන්නකම ඩවමනිකට කෝල් කරන්න ඒගැන කෝල් කරන්න ඔන්න හිතන්න මට වෙච්චට මං කෙලිම කතා කරන්න හරි ඔය දේට මමම මෝඩය වගේ පාස්තඩ වෙනස් කරන්නතු හිටිය හේතුව මම මැසින කවදක්ක ඔෆ් කරන්නේ නෑ අපේ මැසින් ඇත්ත කතා මැසින ඔක් කරන්න දෙන්න රෑට වැඩක් කරන්න දාලක උදේනගම් එක වෙනවා පාසඩේ වෙනස් කරන්න බැරි වුණා මම ඉදිය නෑ හරි ඔෆිස් එක දැම් හත්තන දස එලන බ්ලොග්ගෙන් මගේ වැඩටික් ගන්න කවරන්න එතන යාට ගන්න විදියක් නෑ පාසඩ්ඩ ලොග්ගන්න දෙයක් නෑ ඩෝමෙන් කොලින් සෙන්ටකට කෝල් කරට පස්සේ අහන්නේ මොනත්දන්නත් මගේ එම්පලෝයි අයිඩ එක ඒක ගහල තින පාසඩ් එක අර උඩ ගහල තියෙනවා කීබෝඩ් එක බේකන මොනිටර උඩ ගහල තින ලොකුවට මගේ එම්පලෝයි අයිඩ එක හරි මගේ සම්පූර්ණ නම ඒක ගහල තිනවා මගේ අයිඩිය එක ඔපි සයිඩිය එක නම හම්පුර නම ගහල තියෙන මට ඇවැත්තින මනුස්සයා ඕක කෝල් කරලා අර දෙක කියලා පාසඩ්ඩ වෙනස් කරලා ඒලක දස උදේ කියල්ල මම ලොක්ගෙන මගේ පාසඩ් එක් ගල් ජූබීල් ලොක්ටව් මම් බය වෙන අරු රිසට් කරලා ආයසර අරු රිසට් කල පාසඩ් ඒට පස්සේ ඒ මොනවා කරට ඊට පස්ස තිව්වාවේ අයිටෝවිසකරතිවල රන්ඩු වෙලා පාසඩ්ඩි වෙනස් කරත් එතවට දැ අරුගෙන් ඉල්ලගන්නට බැයිද පාසඩ් එක දුන්න නෑන ඒම වගේ දැ අපි හිතම දැ ඒ අඳුරන එක්කෙනෙක් වගෙන යාහෙම ප්‍රශ්නයක් කරේ නෑන අපි හිතම ඔත්තන අතුගාන කවුරුහරිදී විදිහට කවුරරියාව කියලා කියන්න එපාද නම එපාද නම එපානේ නම කියන්නතු අපියම ඒ ඕගනයිසේෂන් එකේ මෙයා වැඩකරු ඕගනයිසේෂන් එක කවුරහරි ඒ කම්පැනියට යාගේ ඉන්න අනේද ගොඩක් කට්ටිය ඇටැක් කරන්න ඒ ඇටැක් කරන්න ඉන්න කට්ටියක් කවුරහරි ඇවිල්ලා අතුගාගෙනාව කියමුකු අතුගාන්ඩ විදිට නිකම් අතුගානෙක් කෙන විදිට එනවා ඇතුට කම්පැනි ඇතුට ඉල්ල දැ වැඩ කල්ල මාසයක් විතර කියල්ල දැන් මෙයා මේ නිකන් නෝමල් ගොන් අතුගාන ඩයිල්ලයන් නෙමේනි නේද ඒ ගැන සාමාන්‍යයෙන් ගේමත් දෙන්න බලාගෙනාව එකෙක් එතකොට මූ දන්නා මෙතන මේක එම්පලෝයි අයිඩිය එක තියෙනවා ෆුල් නේම් එක තියෙනවා ඒ කියන්නේ හරි තමා බඩුම තමා වැඩේ කරගන්න පුළුවන් ඊට පස්සේ මෙයා ඒකට ඇක්සස් ගන්නවා එයාගේ කම්පියුටරේට ඒ කියන්නේ මේ එම්පලොයිගේ කම්පියුටරේට ඇක්සස් ගන්නවා ඊට පස්සේ මෙයාට මේ අපිට මේ ඒකේ ඇක්සස් කරන්න පුළුවන්ද එක්ස්ටර්නල් ඉන්ටර්නල් විතරද ගොඩක් එලාවට පුළුවන් VPN දැන් ගොඩක් කම්පැනි වල තියෙන්නේ දැන් ගොඩක් සිකියුරිටි යූස් කරනවා VPN එක through තමයි ඇක්සස් කරන්නේ virtual private network දැන් අපි ගොඩක් කට්ටිය දන්නවනේ ඉතින් ඔය Facebook කියලා වුණාට පස්සේ කට්ටිය ඔය VPN දාගෙන වැඩ කරන්නේ හැබැයි ඒක වෙනස් නේද අපි ඒවා ගොඩක් ප්‍රොක්සි බේස් ඒවා තමා තියෙන්නේ True VPN නෙවෙයි මේවනම් ඇත්තරම අපේ ගොඩක් කම්පැනිස් කරන්නේ බිට රටත් එක වැඩ කරන ඒ රටේ තියෙන ඒවත් එක්ක අපේ VPN එකක් තුරු තම කනෙක්ට් ගොඩක් මේ ස්පීඩ් ලින්ක් ස්පීඩ් එක සමහරට ෆයිබෝලින් වැඩ කරන්න ඉඳ ගොඩක් ස්පීඩ් වෙනසක් තේරෙන්නේ ඒ ඔෆිස් එක ඇතුලේ ඒ නෙට්වර්ක් එක ඇතුලේ කම්පියුටරෙන් විතරයි ඒව ඇක්සස් කරන්න පුළුවන් ඒවා තියෙනවා තියෙනවා. එතකොට දැන් අපි වාගේ උදාහරණයක් ගත්තේ දැන් එතකොට ඒක ඇක්සස් කරන්න පුළුවන්ද VPN එක කරා වෙනම එක්ස්ටර්නල් ඉඳලා? වෙන VPN එකෙන් ඇක්සස් කරන්න බැරි. බෑ නේද? අරක තමයි බෑ. අර කම්පියුටරෙන් ඒක තමයි කිව්වේ. ඒ කම්පියුටරෙන් ඒකෙන් විතර ඇක්සස් කරන්න. ඇක්සස් කරන්න පුළුවන්. එතකොට වා ගෙදර ඉඳන් වැඩ කරනවා නම් ඇක්සස් කරන්න බැයිද? ඒකට වෙනම ගන්න වෙනවා වෙනම කම්පියුටරයක් අරගෙන වෙනම එතකොට ලොගින් ඒවා යූසර් නේම් මේවා මේ වෙනස්ද? ඒකම තමයි ඩොමේන් එකට ලොග් වෙන එක එකයි. එතකොට ගියාම තව වෙන ඒවට ලොග් වෙනවා නම් ඒවට වෙන වෙනම දෙන්න ඕනේ. අපි මම විතරක් නෙවෙයි ඕනම කම්පැනි එක ඒක තියෙනවා. දැන් Google එකේ තියෙන ඒ ප්‍රශ්නයක් නෙවෙයි ඒක හොඳ දෙයක්. AWS ඒ හැම දෙයකම තියෙනවා. දැන් එතකොට දැන් අපි දැන් මේ උදාහරණයක් ගත්තේ දැන් ওই කම්පැනි වල කට්ටිය අහන් ඉන්නවා නම් මේ එක්සැම්පල් එකක් ගන්න නේද? මෙහෙම වෙනවා නම් දැන් අපි දැන් මං කියන්නේ ගියේ දැන් එතකොට එයාට දැන් ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි ගත්තා. දැන් වාගේ එක ගහලා තියෙන ලොකුවට ගහලා එයා රීසෙට් කරන්න බලන් ඉන්නේ. හැබැයි එයා තාම ඇතුලේ ඉන්න ඉඳ මුකුත් කන්නේ වාගේ යූසර් නේම් එක පාස්වර්ඩ් එක ලියා ගන්න. හරිද? දැන් 90 days නේද රීසෙට් පීරියඩ් එක? ඔව්. හරිද?
ඊට පස්සේ දැන් මෙයාට ඒක අරගෙන දැන් එයාට එදියට ගිහිල්ලා එයා පීතම සෙටප් කරගත්ත කියලා එයාට එක්ස්ටර්නල් ඉඳන් ඔයාගේ ඕගොල්ලන්ගේ සර්වර් එක ඇක්සස් කරන්න ඔයාගේ යූසර් නේම් එකයි පාස්වර්ඩ් එක හරහා එතකොට ඒකට මොනවද කරන්න තියෙන ස්ටෙප් ඒ කියන්නේ සාමාන්‍ය දැන් ඔයා ගෙදර ඉඳන් වැඩ කරන දවසකට ඒකට වෙනම සෙටප් කරන්න ඕනේද ඔයාගේ PC එක කොහොමද දැන් මෙහෙම හිතන්නකෝ දැන් එයා හැක් කරන්නම් බලාගෙන ඉන්න කෙනෙක් නම් එයා කරන්නේ ගොඩක් වෙලාවට මොකක් හරි දැන් ගොඩක් කම්පැනිවලටන් ගොඩක් සෙකියුවර්ඩ් නම් Wi-Fi එකට ඇක්සස් දෙන්නෙත් නෑ Mac address එක නැතුව. ඔයා Mac address එක කලින් දෙන්න ඕනේ නේද? Mac එක කලින් දාගන්න ඕනේ. ඒතර Mac address එක දෙන්න ඔයා ඒක personally එතෙන්ට යන්න ඕනේද call එකක් මේ අරගෙන කරන්න පුළුවන්ද? අන්න එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ගොඩක් වෙලාවට call එකක් දෙන්න ඕනේ. එතකොට කෝල් එකක් දීලා වයින් අහනවා Mac එක එහෙම නැත්තම් ඒගොල්ලෝ හෙල්ලා අපේ එක සෙටප් කරලා දෙනවා IT ඔෆිස් එකට ගියාම ගොඩක් වෙලාවට කරන්නේ මේ වැඩේ. එහෙම නැත්තම් දැන් ගොඩක් වෙලාවට හැක් කරන කට්ටිය කරන්නේ ඒ කම්පැනි ඇතුළෙම LAN කනෙක්ෂන් එකක් අරගෙන ඉවර වෙලා වෙන තියෙන මැෂින් එකක් ගලවලා ඒක ගහනවා එතෙන්ට. ඒක ලැප් එකක් අරගෙන උන් තැනක යන්න පුළුවන්. එතකොට අපේ මැෂින් එකට VPN එක දාගන්න ඕනේ නෑනේ. ඒ රවුටර් කෙලින්ම රවුටර් යන්නේ VPN එක තුරුනේ. කෙලින්ම කනෙක්ෂන් එක ඊටර් කනෙක්ෂන් එක වැඩ කරන්නේ VPN එක තුරු. වා හිතන්නකෝ දැන් මේ Wi-Fi network එකට යාට access තියෙනවා. නෑ මං කියන්නේ දැන් මං කියන්නේ බිල්ඩින් එකෙන් පිට ගිහිල්ලා යාගේ ගෙදරක හරි යාගේ බිල්ඩින් එකක හරි වෙනම තැනක ඉඳන් access ගන්න කොහොමද? වෙනම තැනක ඉඳලා access කරනවා නම් යාට VPN එක access ගන්න ඕනේ. ඔව් access ගත්තා කියමුකෝ දැන් අපි එතෙන්ට laptop එක අරන් යන්න ඕනේ නේද? ඔව් එතෙන්ට අරගෙන ගිහිල්ලා අරන් යන්න ඕනේ නේද? අපිට call එකක් through කරන්න බැයිද? පුළුවන්. දැන් අතෙන්දි දැන් ඔයා අර VPN එක දැන් access අරගත්තට පස්සේ VPN එක ඔයාට ෆෝන් එකට මැෂින් එකට කනෙක්ට් කරගන්න ඔයා ඒක තියෙන පොඩි සෙටින් නේ. කොහෙන් හරි බලාගත්තත් ඒ ටික දාගෙන යන්න පුළුවන්. වෙබ්සයිට් එකක් තියෙන. ඔය ටික එයා කොහේ හරි ලියාගෙන ඒ ටික දාගත්තා. ඊට පස්සේ කෝල් කරනවා. මෙන්න එම්ප්ලොයි ID එක මේක මගේ මේක මට ලොග් වෙන්න දෙයක් නැහැ. පාස්වර්ඩ් රීසෙට් කරලා දෙන්න. රීසෙට් ඉවරයි නේද එතනින්? ඉවරයි වැඩේ. ඔය ලොකු කම්පැනි වල ඉන්න කට්ටිය පොඩ්ඩක් දන්න පොඩ්ඩක් අහගෙන ඉන්නවා නම් ඕගොල්ලෝ එච්චර සිකියුර් කරලා නැත්තම් ලොකු නෙමෙයි නේද? සාමාන්‍ය දැන් ලොකු කම්පැනි සාමාන්‍යයෙන් ඒවට සොලියුෂන් දීලා තියෙනවා. ඒ වුණාට දැන් එහෙම කරලා නැති කට්ටිය ඉන්නවා නම් පොඩ්ඩක් ඒ ගැන පොඩ්ඩක් අවධානයෙන් ඉන්න එම්ප්ලොයිලා ගැන. මොකද ඕගොල්ලන්ගේ හදපු කම්පැනිය සමහර විට දවසින් දෙකෙන් කුඩු වෙලා යන්න පුළුවන්. මේ වගේ එක එම්ප්ලොයි කෙනෙක්ගේ මොකක් හරි ගොන් ක්‍රියාවක් ඉන්න. ඔව් ඒකත් ඇත්ත. දැන් ගොඩක් වෙලාවට පාස්වර්ඩ් සෙකියුර්ඩ් වල මම කියන්නම් දැන් නෝමල් ඇඩ් කරන ඒවා. ඇත්තටම පාස්වර්ඩ් එකක් හදනකොට දාන්න ඕන දේවල් මිනිමම් ලෙන්ත් එක තියෙනවා. මිනිමම් ලෙන්ත් එක හදන්නේ ගොඩක් වෙලාවට 5ට වැඩිය. ඊට පස්සේ මැක්සිමම් ලෙන්ත් එකක් කියලා එකක් තියෙනවා. ඒක හදන්නේ නෑ ගොඩක් වෙලාවට. මැක්සිමම් ලෙන්ත් එක 64ක් කියලා කියන්නේ. ඊට පස්සේ මිනිමම් පාස්වර්ඩ් චේන්ජින් ඩේස් කියලා જાතියක් තියෙනවා. මේ පාස්වර්ඩ් හදනකොට දැනගන්න. ඒ කියන්නේ ඔයා පාස්වර්ඩ් එකක් හදලා පාස්වර්ඩ් එක අලුතෙන් රීසෙට් කරලා ආයි පාස්වර්ඩ් එකක් දාන්න දවස් කීයක් ඉන්න ඕනද කියලා. ඔව් දැන් අර මට වෙච්ච වගේ වැඩේ අපේ කම්පැනි ඇතුලේ තිබුණා නම් එහෙම මිනිමම් ඩේස් ගානක් දවස් 5ක් විතර තිබුණා නම් අර දවස් 5 යනකම් මට අර පාස්වර්ඩ් එක වෙනස් කරන්න බෑ. මහර වෙලාවට කරනවා දැන් පාස්වර්ඩ් contract through employees ලා වගේ ඉන්නවනේ. දැන් පාස්වර්ඩ් එක දවස් 3-4 පාවිච්චි කරේ නැතුව දැන් ඒක මාරු කරොත් හදිසිය පාස්වර්ඩ් එක අමතකුණා කියලා කියන්නකෝ. දැන් දවසින් දවස පාස්වර්ඩ් එක මාරු කර. දැන් එතකොට ආයි පාස්වර්ඩ් එක රීසෙට් කරන්න ඕන වෙනවා. ඔව් ඒකත්. warning days ගානක් තියෙනවා. මොකද දවස් 7ක් කියලා තියෙනවා. inactive period එකක් කියලා තියෙනවා. එතකොට මොකක්ද වෙන්නේ? පාස්වර්ඩ් එක දැන් මට වෙච්ච වැඩි. පාස්වර්ඩ් එක දවස් 90න් පස්සේ වෙනස් කරන්න නැතුව හිටියොත් ඒ කියන්නේ 90 වෙනි දවසේ මම වැඩට ගිහිල්ලා නැහැ. ඒක තමයි මෙතන තියෙන ප්‍රශ්න. එක්ස්පයර් වෙන දවසක් තියෙනවා. ඒ කියන්නේ පාස්වර්ඩ් එක ලොක් වෙලාම යනවා එතකොට. ඒකට පුළුවන් කෙලින්ම ඇඩ්මින්ට තමයි ඒක මොකක් කරන්න. ඔය වගේ දේවල් තියෙනවා එක දේවල්. ඉන්ඇක්ටිව් අර පාස්වර්ඩ් එක දවස් 90 වෙනස් කරලා තියෙනවා නම් ඕගොල්ලෝ අනිවාර්යයෙන් ඒ කියන්නේ ගොඩාක් තැන්වල ඒක තියෙනවා. නැත්තම් සමහර තැන්වල නම් ඒගොල්ලෝ වැඩි හිතන්නේ නැහැ ඩොමේන් එක ලොග් වෙනවා නම් යූසර් account එක විතරයි තියෙන්නේ මැෂින් එකට ලොග් වෙන යූසර් account එක විතරයි තියෙන්නේ. ඒක කවදාකවත් වෙනස් කරන්න හැමදාම එකම තමයි යූස් කරන්නේ. අපේ ගෙදර මැෂින් එක වුණත් දැන් ඔයා නිකම්ම හිතන්න අවුරුදු 4-5ක් එකම පාස්වර්ඩ් එක යූස් කරන මිනිස්සු ඉන්නවා. ෆෝන් එකේ වුණත් 1 2 3 4 යූස් කරන මිනිස්සු ඉන්නවා. ඕන තරම් පාස්වර්ඩ් එක හදනවා නම් දැන් හැමෝම යූස් කරන මෙතඩ් යූස් කරන්න එපා. ඒක තමයි මම කියන්නේ. මම හතරෙනි තමයි කියන්නේ 0 O අකුරු 0 කරන ඒවා S අකුර ඩොලර් E අකුර E අකුර 3 කරන එක ඒක ඇඩ් කරන ඒවා කරන්න එපා. තව විශේෂයක් මට මතක් වුණා දැන් මේ පොඩ හිනත් යනවා ඒක දැන් මේ ලංකාවේ තියෙන වාසියක් තමයි දැන් අපි හිතමු පිටරටින් අපිට ඇටැක් එකක් ගහනවා කියලා.
එතකොට අපේ උන්ගේ දාලා තියෙන පාස්වර්ඩ් වල පොඩ්ඩක් ක්‍රැක් කරන්න අමාරුයි. මොකක්ද දන්නවද හේතුව? අපේ උන් දාලා තියෙන මොකද්ද? සුදු නෝනා, සිදු නෝනා, ලින්ද ළඟ හරි මොකක් හරි ඒ වගේ එකක්. මට තියෙන හොඳේ මට කියන්න බෑ. ඒකින්ද මේ ඒ වගේ අර නිකන් සිංහල වචනේ දාලා තියෙන්නේ නැත්තම් මේ සජිත් හරි අන්න ඒවත් ඒ කියන්නේ ඒව දැන් ට්‍රෙන්ඩ් එකක්නේ. ට්‍රෙන්ඩ් එකක්. දැන් සෝෂල් එන්ජිනියරින් කරන මිනිස්සයා එයා ඒ කාලෙට දැන් දන්නවා පාස්වර්ඩ් එක වෙනස් කරලා තියනකොට හරි මූ දාලා තින්නේ දැන් ඔයා වැරදි පාස්වර්ඩ් එකක් ගෙන ආගෙවුවා සමහර තැන්වල කියනවා ඔයා පාස්වර්ඩ් එක වෙනස් කරා දවස් 10කට කලින්. අන්න කල්පනා කරනවා දවස් 10ට කලින් මොකද්ද උනේ? ඒක ඇත්ත. ඒතකොට එයා මේ සාමාන්‍යයෙන් නෝමල් ඔයාගව නෙමෙයි ෆෝකස් කරන්නේ ඔයාගේ වටේ තියෙන දේවල් තමයි ගොඩක් ෆෝකස් කරන්නේ. සහ වාගේ සෝෂල් ලයිෆ් එකේ ඒවා මේවා තමයි ෆෝකස් කරන්නේ. ඔයාගේ පාස්වර්ඩ් එකට එන්නේ ඒක අර 70ම හිතලා බැලුවොත් ඒවා තමයි ඔයාගේ පාස්වර්ඩ් එක ජෙනරේට් කරන්න ඔයාගේ මොලෙන් තීරණය කරන්නේ ඔයාගේ වටේ පිටේ තියෙන දේවල් අපි හිතන්නේ නැති වුණාට. දැන් ඔය මං ඒ අර කලින් එක කිව්වේ ඒක මේ ගොඩක් ඔය හැෂ් ටේබල් වල එහෙම ගොඩක් සිංහල පාස්වර්ඩ් අඩුයි නේද? අඩුයි කියන්න අමාරුයි. දැන් ගොඩක් වෙලාවට දැන් යුනිකෝඩ් කැරක්ටර් සෙට් එකක් නේ දැන් සිංහල අකුරු වලින් අපි පාස්වර්ඩ් ගහන්නේ නැහැ නේ. ඔව්. ඒ වුණාට සිංහල නේම් එකක් නෑ නේද ගොඩක් වෙලාවට මොකක් හරි නමක් ගැහුවා කියමුකෝ සිංහල. සුමන කියලා. සුමන ගැහුවා. සමරේ. සුමන ගැහුවා. සුමන at 1 2 3. ඔව්. සුමන කියන්නේ ඩික්ෂනරි වර්ඩ් එකක් නෙවෙයිනේ. ඔව් නෙමෙයි. ඔව්. ගොඩාක් ඕගනයිසේෂන් වල ඩික්ෂනරි වර්ඩ් ගහන්න දෙන්නේ නැත්නම් ඔය සීන් එකේ. ඒකින්දයි මොකද ඇටැක් කරන්න ඇටැකට ලේසි අර ඩික්ෂනරිය මේ කියන්නේ සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ගේ ලයිබ්‍රරි එක සර්ච් කරලා ඒක ගන්න. ඒ මොකද ලයිබ්‍රරි තියෙනවා ඒක හින්දා. අර මම ඔයාලට මුලින් කිව්වනේ අර බේසික් වර්ඩ් ලිස්ට් එකක් හදාගන්න හැටි නම්බර් ලක්ෂ 4ක් අරගෙන ඉවරලා මුලින්ම ඒ කියන්නේ කලින් කිව්වා ඩික්ෂනරි ඔක්කොම වචන ටික අරගෙන පළවෙනි අකුර කැපිටල් කරලා එකක් හදනවා ඒ විදිහට මම කිව්වේ ටිකක් මිලියන 10 ගණන් කියනවා කියලා. එහෙම හදාගත්තොත් ඔයා එතන ඩික්ෂනරි වර්ඩ් ඇටැක් එකට කෙලින්ම අහු වෙලා. ඒක තමයි. හරි. දැන් අපිට පැයකුත් ගියා නේද මේ මේක පැයකට සීමා කරන්න හිතුව හැම පොඩ්කාස්ට් එකක්ම. අපි තව ඔයගලන්ට අදහස් තියෙනවනේ ඉස්සරහට කියන්න මේ අපි කියන්න තව පොඩි දෙයක් තියෙනවා මට කියන්න. ඔයගලන්ගේ සිකියුරිටි එක අප්ඩේට් කරගන්න පොඩි දෙයක් තියෙනවා. ඔයගොල්ලෝ two factor authentication SMS තියෙන සර්විස් යූස් කරනවා නම් ඒවා අනිවාර්යෙන් යූස් කරන්න. ඒක ගොඩක් වටිනවා. මොකද Steam මේවා එහෙම දැන් ගොඩක් හැක් වෙලා දැන් මගේ ඊමේල් එකටත් එනවා මේ එහෙන් ඇක්සස් කරගල ඒ වුණාට උන්ට ඇක්සස් කරගන්න දෙයක් නැහැ. මොකද කෝඩ් එක එන්නේ මගේ ඊමේල් එකට. මේ ඒ වගේ Steam එක නම් අනිවාර්යෙන් two factor authentication දාගන්න. Google එකේ තියෙනවා two factor authentication දාගන්න මේකට දාගන්න Facebook දාන්න පුළුවන්. Google දාන්න පුළුවන්. ඒ හැම එකම වගේ පුළුවන් ඒවල two factor authentication දාගන්න ගොඩක් වෙලාවට SMS එකක් එන එක තියෙනවා. එහෙම නැත්නම් authenticate app එක තියෙනවා. ඒකට data ඕනේ නැහැ. ඒක එක්ස්ට්‍රා ස්ටෙප් එකක් වගේ පාස්වර්ඩ් එක දැනගත්තත් හැක් කරන්න අමාරු තැනට එනකන් එතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. අමාරු නෑ හැක් කරන්න ඔයාලට කරන්න පුළුවන්. ඒ වුණාට පාස්වර්ඩ් එක දැනගත්තත් අරක තියෙන හින්දා ඔයාලට පොඩ්ඩක් බේරිලා ඉන්න පුළුවන්. හරි. එහෙනම් ඒක තමයි පොඩ්කාස්ට් එක අද ඔය ටික තමයි කතා කරන්න තියෙන්නේ. ඔයගොල්ලන්ගේ අදහස් සහ යෝජනා කියන්න. කලින් එපිසෝඩ් එක නම් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා නේද? ඒකට ගොඩක් ස්තුතියි. අපි ලබන සතියේත් පොඩ්කාස්ට් එකක් අරන් ඉන්න බලාපොරොත්තු වෙනවා. ඔයගොල්ලන්ගේ අදහස් කියන්න මොකද්ද කරන්න ඕනේ කියලා. මම දැන් අරකින් පොඩ්ඩක් කියන්නේ ටෙක් ගැනම කතා දැන් කලින් කතා කරන් ටෙක් ගැන දැන් අපි පොඩ්ඩක් වෙනස් කරා මේක සබ්ජෙක්ට් එක. ඊළඟ එකේ ආපහු තමයි ටෙක් ගැන හරි මේ සයිබර් සිකියුරිටි ගැන හරි කතා කරයි. ඒක හින්දා අපි සබ්ජෙක්ට් එකම ගැන කතා කරන්නේ වෙනස් සබ්ජෙක්ට් ගැන කතා කරනවා. ඒ හින්දා ඔයගොල්ලෝ සෙට් වෙලා ඉන්න channel එක subscribe කරන්න. ලහිරුව සෙට් කරගන්න මම link එක යටින් දාන්නම්. මගේ එක Instagram එකේ ඔයගොල්ලෝ මට DM කරන්න පුළුවන්, message දාන්න පුළුවන්. මම Facebook එකේ නම් එච්චර නෑ. මට Instagram එකේ ඔයගොල්ලන්ට message කරන්න පුළුවන් instagram.com/DEZEEX. ඒකට message එකක් දාන්න. අපි ඊළඟ එකේ බලමු තව සයිබර් සිකියුරිටි ප්‍රශ්නයක් අරගෙන ඒක ගැන කතා කරන්න. සහ එක්කෝ CES තිබ්බා දැන් ළඟදී අපි ඒක ගැන කතා කරන්නත් පුළුවන්. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා නේ. ලහිරු මොනවද කියන්න තියෙන්නේ අන්තිමට? කියන්න තියෙන්නේ අපිව subscribe කරන්න. අපිට බලන එක්කෙනෙක් හරි අපිට අහන එක්කෙනෙක් හරි අපිට වටිනවා. එක යූසර් කෙනෙක් අපිට දාන හැම කමෙන්ට් එකකම අපි වටිනවා. හරි. එහෙනම් එච්චරයි. ලබන subscribe කරන්න. subscribe කරන්න, like කරන්න, මතක් කරලා share කරන්න. එහෙනම් ආයේ මේ වගේ එපිසෝඩ් එකකින් හම්බ වෙනකන් කට්ටියට ජය වේවා. ජය වේවා.